හැමෝටම සුබ දවසක්. අපි වැඩේ ස්ටාර්ට් කරමු. අපි මේ අද කතා කරන්න යන දෙයට ගොඩාක්ම වැදගත් වෙන දෙයක් තමයි මේ කොළඹ කොටස් වෙළඳපොළ. එහෙම නැත්නම් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන එක. සාමාන්‍යයෙන් මම හිතනවා මෙතන ඉන්න කට්ටියගෙන් ගොඩක් අය මේක ගැන අහලා ඇති. මේක ගැන දන්නේ නැති කට්ටියන්ටත් දැනගන්න මම සාමාන්‍යයෙන් පොඩියට මේක පැහැදිලි කරගෙන යන්නම්. මොකද අපි කතා කරන දේ ඉගැන්නේ අපි ඉස්සරහට කතා කරන්න යන දේවල් සාමාන්‍ය ඔයාලට හොඳට තේරෙන්න නම් මේක ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් අපි මේක ගැන කතා කරගෙන යමු. කොළඹ කොටස් වෙළඳපොළ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ලොකු සමාගම්වල කොටස් මහජනතාවට මිලදී ගන්න සහ විකුණන්න තියෙන නීතිමය වෙළඳපොළක්. ඒ කියන්නේ ඔයාලා දන්නා සාමාන්‍යයෙන් ලංකාව ලියාපදිංචි වෙලා තියෙන ලොකු සමාගම් ඒ සමාගම් වලට අවශ්‍ය ප්‍රාර්ථනය සම්පාදනය කරගන්න මහජනතාවට කොටස් නිකුත් කරනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඔය කොටස් වෙළඳපොළේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මම සාමාන්‍යයෙන් කියන්නේ තේරෙන විදිහට කියලා දෙන්නම්. ඒකෙදි කරන්නේ ඔයා හිතන්නේ යම්කිසි සමාගමක් තියෙනවා. ඒ සමාගමට යම්කිසි සාමාන්‍යයෙන් ඒ සමාගමේ මොකක්ම හරි දෙයකට කියන්නේ මොකක්ම හරි දෙයකට කියලා කියන්නේ ඒ සමාගමේ ව්‍යාපාරය දියුණු කරන්න මොකක්ම හරි දෙයකට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවට ඒ මුදල තනිව දරන්න බැරි නම් ඒ සමාගම විසින් කරන්නේ මේ කොටස් නිකුත් කරන එක. ඒ කියන්නේ සමාගමේ අයිතිය කොටස් වලට කඩලා Tamanට එකතු කරගන්න අවශ්‍ය ව්‍යාපාරයට එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණය කොටස් වලට කඩලා මහජනතාවට ඒ කොටස් විකුණනවා. හරිද? ඒ කියන්නේ මේ කොටස් කියලා කියන්නේ සරලව අයිතිය කියන එක තමයි. මම ඉස්සරහට පැහැදිලි කරන්නම් මොකද්ද මේ සිද්ධිය කියලා. එතෙන්දී අර ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ඕන නිසා තමන්ගේ සමාගමේ අයිතිය තමයි විකුණන්නේ. ඊට පස්සේ ඒ විකුණනයින් පස්සේ හම්බෙන මුදල් වලින් තමයි මේ ව්‍යාපාරය දියුණු කරලා ඉහළට ගෙනියන්නේ. හරිද? ඉතින් උදාහරණ විදියට ගත්තොත් බැංකුව, ටෙලිකොම්, සුපිරිවෙළඳ සැල්, නිෂ්පාදන සමාගම් වගේ ලොකු ව්‍යාපාර මේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වෙලා තියෙනවා. දැනට මෙහෙම ලියාපදිංචි වෙච්ච සමාගම් 250කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මේ කොටස් වෙළඳපොළ තුල. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ ෂෙයා එකක්. එහෙම නැත්නම් කොටසක් කියලා කියන්නේ මොකක්ද කියලා. කොටසක්. එහෙම නැත්නම් ෂෙයා එකක් කියලා කියන්නේ සමාගමක අයිතියෙන් කොටසක්. උදාහරණයක් ගමුකෝ. අපි හිතමු යම්කිසි සමාගමක් තියෙනවා ABC කියලා. හරිද? ඒ සමාගමේ වටිනාකම, ඒ කියන්නේ ඇස්තමේන්තු වටිනාකම ඔයාලා හිතන්න රුපියල් කෝටියක් වෙනවා කියලා. මම මෙතන මේ ස්ලයිඩ් එකේ උදාහරණයක් දීලා තියෙනවා. ABC කියලා සමාගමක් තියෙනවා රුපියල් කෝටියක් ඒකේ වටිනාකම තියෙනවා. හරිද? ඉතින් ඔයාලා හිතන්න මේ ව්‍යාපාරයට මොකක්ම හරි දෙයක් සඳහා, ඒ කියන්නේ ව්‍යාපාරයේ දියුණුව සඳහා මොකක්ම හරි දෙයකට ලොකු ප්‍රාග්ධනයක් එකතු කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා මේ සමාගම කොටස් නිකුත් කරන්න තීරණය කළා. එතකොට ඔයාලා හිතන්න මේ කෝටි 10 සාමාන්‍යයෙන් මේකට සමාගමේ වටිනාකමක් ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම එකතු කරගන්න අවශ්‍ය වෙන වටිනාකම ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු මොකක්ම හරි දෙයකට සමාගමට රුපියල් කෝටියක් ඕන වෙනවා කියලා. කෝටියක් නම් ඒ කෝටියට අදාළ විදිහට තමයි මේ කොටස් ටික බෙදලා දෙන්නේ. හරිද? දැන් මේ සමාගමේ වටිනාකම ඒ විදිහට කෝටියක් කියලා කියනවා. එතකොට මේ සමාගමට කෝටියක් එකතු කරගන්න ඕන නිසා මේ සමාගම කොටස් වලට බෙදලා තියෙනවා ඒ සමාගමේ අයිතිය. හරිද? ඒක කොටස් වලට බෙදලා තියෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ කෝටිය කියන එක රුපියල් කෝටිය කොටස් ලක්ෂ 10කට බෙදලා තියෙනවා. හරිද? රුපියල් කෝටිය කියන එක කොටස් ලක්ෂ 10කට. හරිද? කෝටිය කොටස් ලක්ෂ 10කට බෙදුවෙන් පස්සේ ඔයාලා බලන්න කැල්කියුලේට් කරලා එක කොටසක වටිනාකම ඉන්නේ රුපියල් 10ක්. රුපියල් 10 කොටස් ලක්ෂ 10කට කඩලා තියෙනවා මේ සමාගම. හරිද? එතකොට මේ කොටස් වෙළඳපොළට මේ කොටස් ලක්ෂ 10 විකුණන්න දානවා. එතකොට කොටස් වෙළඳපොළේ මේ කොටස් ලක්ෂ 10 විකුණන්න දැම්මයින් පස්සේ මේ අපේ අපේ සමාජයේ ඉන්න මිනිස්සු ලොකු ඉන්වෙස්ටර්ස්ලා ඒ වගේම සාමාන්‍ය ජනතාවත් තමන්ගේ අමතර මුදල් යොදවලා මේ සමාගමේ කොටස් මිලදී ගන්නවා. හරිද? ඉතින් මේ සාමාන්‍ය එක කොටසක්
මේ කොටස් ලක්ෂ 10කටනේ කඩලා තියෙන්නේ. එතකොට මේකෙන් එක කොටසක් රුපියල් 10ක් වෙනවා. ඉතින් අපිට උනත් රුපියල් 10ක් දීලා ඒ සමාගමේ එක කොටසක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ සමාගම අපිට එක කොටසක අයිතිය දෙනවා. අපි සමාගමට රුපියල් 10ක් දෙනවා. හරිද? ඔන්න ඔහොම ওই කොටස් ලක්ෂ 10 විකුණලා තමයි මේ සමාගමට අවශ්‍ය වෙන රුපියල් කෝටියක් වගේ කියන මුදල එකතු කරගන්නේ. ඊට පස්සේ කරන්නේ ඒ සාමාන්‍ය සමාගමක් නිකන් ජොලියට මෙහෙම සල්ලි එකතු කරන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් මේ වගේ ලොකුවට සල්ලි එකතු කරන්නේ එක්කෝ ලොකු බිල්ඩින්ස් හදන්න, එහෙම නැත්නම් ව්‍යාපාරයට අවශ්‍ය මැෂින් සනම්මනම් තියෙනවා නම් ඒව හදන්න, මොනවා හරි ව්‍යාපාරයේ සුබ සිද්ධි උදෙසා, ඒ කියන්නේ ව්‍යාපාරයේ දියුණුව සඳහා තමයි මොනවා හරි දෙයකට මේ වගේ සල්ලි එකතු කරගන්නේ. හරිද? ඉතින් මේ සල්ලි වලින් ඒ ව්‍යාපාරය දියුණු කරලා ව්‍යාපාරයක් දියුණු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් දියුණු වෙනවා කියන්නේ සරලව ගත්තොත් ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන්නේ නැත්නම් මේ ව්‍යාපාරය දියුණු කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ නේ. ව්‍යාපාරයට තව තව ආයෝජනය කරලා වැඩක් නැහැ නේ. ඉතින් ව්‍යාපාරය දියුණු වෙනවා මේ විදිහට මෙහෙම මේගොල්ලෝ ව්‍යාපාරය දියුණු කරනකොට ලාභය වැඩි වෙනවා. ඉතින් මේ ලාභයෙන් කොටසක් මේ කොටස් හිමියන්ට. කොටස් හිමියන් කියලා කියන්නේ මේ කොටසක් රුපියල් 10 ගානේ දීලා ගත්ත මිනිස්සු ඉන්නානේ. දැන් ඔයා හිතන්න මම මේ සමාගමේ කොටසක් ගත්තා. හරිද? මම රුපියල් 10ක් දීලා කොටසක් ගත්තා. හරිද? එක්ක රුපියල් 100ක් දීලා කොටස් 10ක් ගත්තා. හරිද? ඉතින් එතකොට මම කොටස් හිමියෙක්. ඔයා මොනවා හරි සල්ලි ටිකක් දීලා මේකෙන් කොටස් ටිකක් ගත්තා. ඔයා හිතන්න රුපියල් 1000ක් දීලා ඔයා මෙතනින් කොටස් 100ක් ගත්තා. රුපියල් 10 කොටස් 100ක් ගත්ත රුපියල් 1000ක් දීලා. හරිද? එතකොට ඔයා කොටස් හිමියෙක්. ඉතින් මේ කොටස් හිමියන්ට ගත්තු කොටස් වලට සාමාන්‍යයෙන් ලාභාංශ ගෙවනවා. ලාභාංශ ගෙවනකොට ප්‍රසන්ටේජ් එකක් විදිහට තමයි සාමාන්‍යයෙන් 10 15 වගේ වෙන්නත් පුළුවන්, ඊට අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ ලාභාංශ ගෙවනවා. හරිද? මේ ලාභාංශ ගෙවන එක නිසා සහ කාලයත් එක්ක හැම දෙයකම වටිනාකම ඉහළ යනවා. හරිද? කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න හැමදාම එකම වටිනාකමක තියෙන්නේ නැහැ නේ. මේ ව්‍යාපාරේ කෝටියක් ආයෝජනය කරලා දියුණු කරොත් මේ ව්‍යාපාරේ ඒ ගානට විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ව්යාපාරයක් දියුණු වෙනවා කියන්නේ. සාමාන්‍ය කෝටියක් ඉන්වෙස්ට් කරලා මිලියන ගාණක් බිලියන ගාණක් මේ ව්‍යාපාරයේ දියුණු වෙලා ලාභ ලබන්න පුළුවන්. හරිද? එතකොට මේ ව්‍යාපාරයට තියෙන වටිනාකම වැඩි වෙනවා. වටිනාකම වැඩි වෙනකොට මේ ෂෙයාර්ස් වල ප්‍රයිස් එකත් නිකම්ම වැඩි වෙනවා. මේ රුපියල් 10ට අපි ගත්තු ෂෙයා එකක් මේ කොටසක් සාමාන්‍ය මේ ව්‍යාපාරය දියුණු වුණාන් පස්සේ රුපියල් 20ක් 25ක් 100ක් 150ක් විතර වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඒ හේතු නිසා තමයි සාමාන්‍ය මිනිස්සු මේ කොටස් කියන එක මිලදී ගන්නෙ. සාමාන්‍ය මෙතන මේ උදාහරණ තියෙන විදිහට ඔයා කොටස් 1000ක් ගත්තොත් හරිද? කොටස් 1000ක් කියන්නේ ඔයා රුපියල් 10000ක කොටස් ගත්තොත් ඒ සමාගමේ 0.0.1ක අයිතියක් ඔයාට තියෙනවා. හරිද? ඒක සාමාන්‍යයෙන් අර ප්‍රසන්ටේජ් එක විදිහට ගුණ කරලා එහෙම තමයි කොච්චර අයිතියක් තියෙනවද කියලා බලන්න. හරිද? සාමාන්‍ය සමාගමක ඕනම දෙයක දැන් අයිතිය කියන එක අපි කොටස් දෙකකට බෙදුවොත් දැන් ඔයයි මමයි ඉන්නවා. හරිද? ඔයාටයි මටයි මොනවා හරි දෙයක් දීලා කියනවා. මෙතනින් අයිතිය වැඩිම කෙනාට තමයි මේක අයිති වෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නේ 50 කියලා 50 ඔයාට 50ක් අයිති මට 50ක් අයිති නම් මේ සමාගමේ අයිතිය දෙන්නටම සමානව තියෙනවා. හරිද? මෙතන මම මේ උදාහරණයක් විදිහට කියන්න යන්නේ මේ දැන් මේ කොටස් නිකුත් කරායින් පස්සේ ව්‍යාපාරයට මේ සමාගම ගැන තියෙන අයිතියයි මිනිස්සුන්ට තියෙන අයිතිය ගැන තමයි මම මේ සරලව පැහැදිලි කරන්නේ. හරිද? ඔයාලා හිතන්න සාමාන්‍ය 50 අයිතියක් තියෙනවා නම් භාගයක් ව්‍යාපාරයට අයිති, භාගයක් සමාජයේ ඉන්න මිනිස්සුන්ට අයිති. එහෙම වුණොත් එතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා, එතන ගැටුමක් ඇති වෙනවා. හරිද? ඒ නිසා සාමාන්‍යයෙන් මේ සමාගම් වල කොටස් නිකුත් කරනකොට 150ක් තිබ්බොත් දෙපැත්තටම සමාන අයිතියක් තියෙනවා. හරිද? එතකොට 151ක් සමාගම සතුව තියාගෙන ඉතුරු 149 මිනිස්සුන්ට බෙදලා දුන්නොත් ඒ අයිතිය එතකොට ප්‍රාග්ධනයක් වෙනවා. ප්‍රධාන අයිතිය තියෙන්නේ සමාගමට. හරිද? එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 149ක අයිතියක් සමාජයේ මේ කොටස් වෙන දුපලේ විකුණපු කොටස් වල තියෙනවා. ඊට අමතරව 151ක් සමාගමේ අයිතිකරුවන්ට තියෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකේ අයිතිය පිළිබඳව. එහෙම තමයි සාමාන්‍යයෙන් 149යි උපරිම කොටස් නිකුත් කරන්න ව්‍යාපාරයක ඕනම ව්‍යාපාරයක ඊට වඩා කොටස් නිකුත් කරන්නේ නැහැ. එහෙම නිකුත් කරොත් වෙන්නේ ඒ සමාගම
දැන් මොකක් හරි කාට හරි අයිති සමාගමක් නෙමේ. ඒ සමාගමේ අයිතිය ගිලිහිලා යන එක තමයි සරලවම වෙන්නේ. 149ක් තමයි සාමාන්‍යයෙන් අයිතියෙන් ඒ කියන්නේ කොටස් නිකුත් කරන්නේ. හරිද? 151ක අයිතියක් තියා ගන්නවා. ඕක තමයි සරලව මෙතෙන්දි වෙන්නේ. අපි ඉස්සරහට යමු. how do we buy shares? ඒ කියන්නේ අපි කොහොමද මේ shares මිලදී ගන්නේ? මේ කොටස් මිලදී ගන්නේ කොහොමද? අපිට සාමාන්‍යයෙන් අපි මාකට් එකට ගිහිල්ලා මොනවා හරි දෙයක් සල්ලි දීලා ගන්න, මොනවා හරි භාණ්ඩයක් අපි සල්ලි දීලා ගන්න. අපිට ඒ විදිහට මේ කොටස් වලට ගිහිල්ලා අපිට මේ කොටස් මිලදී ගන්න බෑ. මොකද අපිට ඩිරෙක්ට්ලි ගිහිල්ලා මේකත් එක ගනුදෙනු කරන්න බෑ. ඒකට තමයි ඔයාලා සමහර විට අහලා ඇති තැරැව්කාර ආයතන කියලා, තැරැව්කාර සමාගම් කියලා දෙයක් අහලා ඇති. සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ O level A level කොමර්ස් කරපු කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේක ගැන අනිවාර්යෙන් අයිඩියා එකක් තියෙන්න ඕනේ. හරිද? ඉතින් අපි මේක ඉස්සරහට කතා කරමු කොහොමද දැන් මේකේ මේ ෂෙයාර්ස් ගන්න කියලා. අපිට සාමාන්‍යයෙන් ඍජුවම CSC එකට ගිහින් කොටස් මිලදී ගන්න බෑ. හරිද? මේක තියෙන ඊළඟට මෙහි අනිවාර්යෙන්ම බ්‍රෝකර් කෙනෙක් කරහා මේ සිදු කළ යුතුයි. ඉතින් මේ කොටස් වෙනද පොලේ කොටස් මිලට ගන්න අපිට ස්ටොක් බ්‍රෝකර් කියන මැදිහත් කරුවෙක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්ටොක් බ්‍රෝකර්ස්ලා අපිට හයර් කරන්න පුළුවන්. එම මැදිහත්කරුවන් ඒ කියන්නේ එම මැදිහත්කරුවන් සිටින ආයතන තරවකාර ආයතන විදියට හඳුන්වනවා. ඒ කියන්නේ අපිට මේ කොටස් මිලදී ගන්න ඕනේ නම් අපිට ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්, ඒ කියන්නේ මේ ෂෙයාර්ස් විකුණන, ඒ කියන්නේ අතරමැදියෝ ඉන්නේ. ඔයාලා අහලා තියෙනවා දැන් ඕනම දෙයක අර ලොකු ආයතන එක්ක එකපාර අපිට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න බෑනේ. හරිද? ඉතින් ඒ වගේ තමයි මේකටත් අතරමැදි පාර්ශවයක් අපිට මේක සම්බන්ධ වෙන්න අපිට උදව් කරනවා. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ ස්ටොක් බ්‍රෝකර්ස්ලා කියලා කියන්නේ. ඒ වගේ කට්ටිය අපිට සල්ලි වලට හයර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කොටස් ටික ගන්න ඒගොල්ලන්ට ඕඩර් එකක් දීලා ඒගොල්ලන්ට සල්ලි දීලා අපිට කොටස් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි යාලට සල්ලි දුන්නා මෙයාලා අපිට කොටස් අරගෙන අපිට අයිතිය දෙනවා. හරිද? එහෙම දෙයක්. එතන කිසි අවදානමක් අනම්මනම් මේ දේවල් නැහැ. හේතුව මේක වෙන්නේ නීතිමය විදියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? මේවා රජයේ ලියාපදිංචි විදියට තමයි කරගෙන යන්නේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේ තරවකාර ආයතන උනත් අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි වෙලා ගොඩාක් ආරක්ෂිතව තමයි මෙතන මේ මුදල් සම්බන්ධ ගනුදෙනු නිසා සිද්ධ වෙන්නේ. මේ ගොඩාක් ආරක්ෂිතව තමයි මෙතන කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් කිසිම වෙලාවක මේ දේවල් වලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා ප්‍රසිද්ධ ධම්මික පෙරේරා උනත් ගොඩක්ම දැන් ලොකු සල්ලිකාරයෙක් වෙලා ඉන්නේ ඔය ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරපු නිසා කියලා යාම කියලා තියෙනවා. හරිද? අපි ඉස්සරහට යමු. ඊළඟට how share price change. සාමාන්‍යයෙන් මාකට් එකක මේ ෂෙයා එක ප්‍රයිස් එක මේ කොටස් වල ප්‍රයිස් එක වෙනස් වෙන්නේ කොහොමද? මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් එකම විදියට තියෙන්නේ නැහැ. ව්‍යාපාරයක් දියුණු වෙනවා. හරිද? ව්‍යාපාරයකට අර වගේ ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නේ නිකන් සාමාන්‍යයෙන් එයාලට මේ වැඩක් නැති දේවල් වලට වියදම් කරන්න නෙවෙයි. එයාලා ව්‍යාපාරය දියුණු කරන්න තමයි අපෙන් මේ විදියට මේ ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නේ කොටස් නිකුත් කරලා. හරිද? ඉතින් මේ විදියට ව්‍යාපාරය දියුණු වෙනකොට ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනවා. හරිද? එතකොටත් මේ කොටස් වල ඉල්ලුම කොටස් වල මිල කියන එක වැඩි වෙනවා. ඊට අමතරව මේ කොටස් වල මිල demand and supply, ඒ කියන්නේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙනවා. ඔයාලා අහලා ඇති ඒත් A level O level කොමර්ස් කරපු කෙනෙක් නම් ඉල්ලුම සැපයුම කියන එක සාමාන්‍යයෙන් අහලා ඇති. හරිද? ඉල්ලුම සැපයුම. හරිද? demand and supply. ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යනවා. ඉල්ලුම අඩු වෙනකොට මිල පහළ යනවා. මොකද්ද මේක? මම මේක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. හරිද? ඕනම දෙයක හරිද? දැන් ඔයා හිතන්නේ යම්කිසි භාණ්ඩයක් තියෙනවා. ඔයා හිතන්න ඔයා ගාව පොල් ගෙඩි තියෙනවා කියලා. හරිද? ඔයාලා ගාව පොල් ගෙඩි තියෙනවා. හරිද? ඉතින් මිනිස්සු දැන් ඔයා ගාව විතරක් කියලා හිතන්නකෝ පොල් ගෙඩි තියෙන්නේ. හරිද? වෙන කාගවත් ළඟ නෑ. ඔයාට පොල් අත්තක් තියෙනවා. ඔයාට ඇති වෙනකම් පොල් තියෙනවා විකුණන්න. හරිද? දැන් ඔයාගෙන් තමයි හැමෝම පොල් ගෙඩි ගන්න එන්නේ. හරිද? ඉතින් එතකොට මිනිස්සු අතර තියෙන ඉල්ලුම වැඩි. ඔයාගේ පොල් වලට තියෙන ඉල්ලුම වැඩි. හරිද? එතකොට ඉල්ලුම වැඩි වෙනකොට යාට මොකද්ද කරන්න පුළුවන්? ඉල්ලුම වැඩි කරනකොට කිසිම ව්‍යාපාරිකයෙක් ඒ කියන්නේ ලාභ ලබන්න බලාපොරොත්තුෙන් කරන කිසිම ව්‍යාපාරිකයෙක් තමන් විකුණන දේ ගාන අඩුවට දෙන්නේ නැහැනේ ඉල්ලුම වැඩි නම්. ගොඩාක් කට්ටිය තමන්ගේ ගාව තියෙන දේ ඉල්ලනවා නම් ඔයාලා මොකද්ද කරන්නේ? වැඩි මිලකට විකුණනවා. හරිද? ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යනවා කියන්නේ ඔන්න ඕක තමයි සරල. ඔයාලා හිතන සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක්
තියෙනවා කියලා හිතන්නේ හිඟ දෙයක්. හරිද? හිඟ දෙයක් ඔයා ගාව මොනවා හරි දෙයක් තියෙනවා. ඔයා ගාව රත්තරන් තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? රත්තරන් හිඟ. හරිද? එහෙම හිතන්නකෝ. එතකොට මිනිස්සු ඔයාගෙන් රත්තරන් ඉල්ල පොර කනවා. හරිද? එතකොට ඔයාලා කවදාවත් අඩුවට රත්තරන් විකුණන්නේ නැහැනේ. ඔයා ගාව තියෙන රත්තරන් චුට්ටද ඒක ලොකු ගානකට විකුණන්න තමයි ඔයාලා උත්සාහ කරන්නේ. හරිද? ඕක තමයි සරලව ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යනවා කියලා කියන්නේ. හරිද? ඒ වගේම ඔයාලා හිතන්න ඔන්න මම අර පොල් උදාහරණෙම ගන්නම්කෝ. ලංකාව සේරම පොල් තියෙනවා. හරිද? හැම ගෙදරකම වගේ පොල් ගහක් තියෙනවා අනිවාර්යෙන්ම. හරිද? ඉතින් කාටවත් මෙහෙම පොල් සල්ලි දීලා ගන්න එහෙම කිසි උවමනාවක් නැහැ. හරිද? හැබැයි යම්කිසි පිරිසක් ඉන්නවා එහෙම පොල් ගන්නවා. ඒ උනාට අර ලොකු තරගයකට තරගයක් එක්ක එහෙම ගන්නෙ නැහැ. හරිද? එතකොට ඒ පොල් වලට තියෙන ඉල්ලුම අඩුයි. හැමෝම ළඟ පොල් තියෙනවානේ. ඉතින් ඒකේ තියෙන ඉල්ලුම අඩුයි. හරිද? ඒ නිසා ඉල්ලුම අඩු නිසා මොකද්ද වෙන්නේ අපිට දැන් මිනිස්සු වැඩි ඉල්ලන්නේ නැත්නම් අපි මොකද්ද කරන්නේ අපිට ලොකු ගණන් වලට දෙන්න පුළුවන් සතේකටවත් ගණන් ගන්න අපි මොනවා හරි විකුණන්න හදනකොට එතකොට අපිට ලක්ෂ ගණන් වලට ලොකු ගණන් වලට විකුණන්න පුළුවන් එයාලා ගණන් ගන්න වෙන්නේ නැති එයාලට උවමනාවක් නැති දෙයක් තේරෙනවද එහෙම විකුණන්න බෑනේ අපිට එතකොට මෙතෙන්දි සරලව කියන්නේ ඉල්ලුම අඩු නම් මිල පහළ යනවා කියලා මොනවා හරි දෙයකට තියෙන ඉල්ලුම අඩුයි නම් ඒකට ඒ කියන්නේ ඒකේ මිල සාමාන්‍ය මිල වැඩි කරලා විකුණන්න බෑනේ අපිට අඩු මුදලකට තමයි විකුණන්නේ හරිද මිනිස්සු වැඩි ගන්න කැමති නැත්නම් මිනිස්සුන්ට උවමනාවක් නැත්නම් අපිට ඒක කුණු කොල්ලේට හරි විකුණන්න වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ හරිද ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍ය මිනිස්සු කියන්නේ කුණු කොල්ලේට විකුණනවා කියලා හරිද කියන සාමාන්‍ය මොනවා හරි දෙයක් කියලා හිතන්න ඔයාලා ගන්නවා මොනවා හරි දෙයක් යම් කිසි ගානකට හරිද ඒකේ ඒ වුණාට ගන්න කාලේ ඔයාලා මොන හරි වාහනයක් කියලා හිතන්නකෝ මොන හරි වාහනයක් ඔයා ගන්නකොට ලක්ෂ 25ක් විතර දීලා ඒ කාලේ ගත්තේ හරිද ලොකු වටිනාකම ඒ වුණාට දැන් ඒක එච්චර වෙන්නේ ඒක දැන් ලක්ෂ 10ක් 15ක් වෙන්නත් පුළුවන් හරිද එහෙම හිතමුකෝ සාමාන්‍යයෙන් ඒ වාහන පරණයි දැන් හරිද එච්චර ගණන් ගන්න එතකොට අපිට ඒ කාර් එකට තියෙන ඉල්ලුම අඩුයි නම් ඒ කාර් එක වැඩි ගානට විකුණන්න බෑනේ ඉල්ලුම අඩුයි ඉඳන් මිල පහළ යනවා මිනිස්සු ඉල්ලන්නේ නැති හින්දානේ ඒකේ වටිනාකම අඩු වෙන්නේ ඉතින් එතකොට ඉල්ලුම අඩු නිසා මිල පහළ යනවා. ඕක තමයි සරලවම මේ කොටස් වල සිද්ධ වෙන්නේ. කොටස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට, ඒ සමාගමේ කොටස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට මේ කොටස් අසීමිත නැහැනේ. සීමිතයි. සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ලක්ෂ 10ක් නම් නිකුත් කරන්නේ ලක්ෂ 10යි ඊට වඩා එකක්වත් වැඩි නැහැ. හරිද? ලක්ෂ 10ට වඩා එකක්වත් වැඩි නැහැ. ලක්ෂ 10යි තියෙන්නේ. හැබැයි ලක්ෂ 10 මදි නම් ඒ කියන්නේ මේ ඉන්න මිනිස්සු ගොඩාක් ෂෙයාර්ස් ගන්න බලාගෙන ඉන්නවා. හරිද? ඒ ෂෙයාර්ස් ගන්න බලාගෙන ඉන්නවා. ඒ වුණාට ගන්න ෂෙයාර්ස් නැහැ ලක්ෂ 10යි තියෙන්නේ. ඒ වුණාට සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. නිසා ගන්න විදියක් නැහැ. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් හිඟ දෙයක් නේ මේ ෂෙයාර්ස් කියන්නේ. එතකොට හිඟ දෙයක්. එතකොට ඒකට තියෙන ඉල්ලුම වැඩි මිනිස්සු ගොඩක් ඉල්ලනවා. එතකොට මොකක්ද වෙන්නේ? නිකම්ම ෂෙයාර්ස් වල ප්‍රයිස් එක ඉහළ යනවා. හරිද? කොටස් වල මිල නිකම්ම ඉහළ යනවා. සාමාන්‍යයෙන් අඩු ගානට ගත්ත කෙනත් එතකොට try කරනවා අඩුව දැන් මෙච්චර නම් මාකට් එක අප් වෙනා නම් මෙච්චර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් ගත්තේ කොටසක් රුපියල් 10ට කියලා හිතන්නකෝ දැන් මෙතන මිනිස්සු සමහර මිනිස්සු ඇවිල්ලා රුපියල් 25ට 30ටත් ඉල්ලනවා නේ මටත් දෙන්න නේ මටත් දෙන්න කියලා හරිද රුපියල් 10 ගානේ තමයි ඔයා ගත්තේ හරිද මේක ෂෙයාර්ස් නිකුත් කරනකොටම හරිද ඒ වුණාට දැන් 25ට 30ටත් මිනිස්සු ඉල්ලනවා එතකොට ඔයා මොකද කරන්නේ සාමාන්‍යයෙන් දීර්ඝ කාලීනව ඉවසගෙන ඉන්න පුළුවන් ලාභ ලබන්න ඉවසගෙන ඉන්න පුළුවන් කෙනෙක් නම් ඒ ෂෙයාර්ස් විකුණන්නේ නැහැ කිසිම වෙලාවක හරිද හැබැයි සාමාන්‍යයෙන් ඉතින් ඔයාට පුළුවන් ඕනනම් ඒ රුපියල් 10ට ගත්ත කොට රුපියල් 30 35 වගේ ගානේ මිනිස්සුන්ට විකුණන්න. එතකොට එතන ඉල්ලුම වැඩි වෙනකොට අපිට මිල වැඩි කරලා විකුණන්න පුළුවන්. එතකොට වෙළඳ පොලේ ඒ මේකට තියෙන මිල ඉහළ යනවා. ඔක තමයි සරල වෙන්නේ. ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යනවා. ඉල්ලුම අඩු වෙනකොට මිල පහළ යනවා. හරිද? අපි ඉස්සරහට යනවා. ඊළඟට what benefits do we get මොනවද එතකොට අපිට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ හරිද මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරා කියලා අපිට මොනවද ලැබෙන ප්‍රතිලාභ පළවෙනි එක කැපිටල් ගේන් හරිද ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා යම් කිසි සමාගමක කොටසක් රුපියල් 100ට ගත්තා හරිද මොකක්ම හරි සමාගමක කොටස් නිකුත් කරනකොට එක කොටසක් රුපියල් 100ට ගත්තා ඔයා හරිද ටික දවසක් යනකොට ඒ කොටසේ වටිනාකම ඒ සමාගමේ එක කොටසක වටිනාකම රුපියල් 150ක් විතර වෙනවා. ඇයි 150ක් විතර එන්නේ? මම අර කලින් කිව්වා ඉල්ලුම සැපේම සීන් එක. හරිද?
ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඉල්ලුම වැඩි නම් මාකට් එකේ මේ කොටස් වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. හරිද? මේක සාමාන්‍යයෙන් අපි අරගෙන දවසක් යනකොට එහෙම වෙන්නත් පුළුවන්. මාසයක් යනකොට මිල වැඩි වෙන්නත් පුළුවන්. අවුරුද්දක් යනකොට මිල වැඩි වෙන්නත් පුළුවන්. හරිද? ඒ විදිහට මිල අඩු වැඩි වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔයා හිතන්න යම්කිසි සමාගමක කොටසක් රුපියල් 100ට ඔයා ගන්නවා. හරිද? ටික දවසක් යනකොට ඒ සමාගමේ කොටසක වටිනාකම රුපියල් 150ක් වෙනවා. හරිද? එතකොට ඔයාට පුළුවන් මේ කොටස රුපියල් 100ට ගත්ත එක 150ට තව කෙනෙක්ට විකුණලා හරිද? තව කෙනෙක් ඒ කියන්නේ සමාගමේ කොටස් ගන්න බලාගෙන ඉන්න තව කෙනෙක්ට විකුණලා එතන රුපියල් 50ක වගේ ලාභයක් ලබන්න පුළුවන්. හරිද? 100ට අරගෙන 150ට විකුණනවා. හරිද? අපි සාමාන්‍ය එක කොටසක් ගන්නේ නැහැ නේ. කොටස් ගන්න රුපියල් ලක්ෂයක ලක්ෂ 10ක කෝටියක සාමාන්‍යයෙන් ලොකු සල්ලිකාරයෝ කරන්නේ. ලොකු සල්ලිකාරයෝ කරාට පොඩියට පටන් අරගෙන පොඩි මිනිස්සුන්ට සාමාන්‍යයෙන් රුපියල් 5000 වුණත් මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න පුළුවන්. හරිද? රුපියල් 5000 වුණත් කොටස් ගන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් මම මේක මේක අදාළ නැති නිසා මම කියන්නේ නැහැ. ඔයාලට ඕන නම් CAC එකට ගිහිල්ලා බලන්න. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක ඇප් එක තියෙනවා. සයිට් එක තියෙනවා. චුට්ටක් ගිහින් බලන්න. තියෙන සමාගම් වල කාගිල්ස් වගේ සමාගම් වල තියෙන කොටස් වල ගණන් මිල ගණන් කොහොමද දැන් තියෙන්නේ කොහොමද තව ටික දවසක් යනකොට කොහොමද තියෙන්නේ දේවල් චුට්ටක් ඉතින් ඔයාලට හොයලා බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔහම මේකෙන් ලැබෙන ප්‍රතිලාභ විදිහට පළවෙනි එක ගන්න පුළුවන් කැපිටල් ගේන් කියන එක. හරිද? අඩු මුදලට අරගත්තා මිල වැඩි වුණාම විකුණන. හරිද? එතන ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දෙවෙනි එක ඩිවිඩන්ඩ්ස් කියන්නේ. ඩිවිඩන්ඩ්ස් කියන්නේ අර ලාභාංශ ගෙවනවා කියලා කිව්වේ මම. ඒ කියන්නේ කොහොම ව්‍යාපාරේ මං කිව්වා කලින් අපේ ප්‍රාග්ධනය අරගත්තයින් පස්සේ ඒ ව්‍යාපාරය දියුණු වෙනවා කියන්නේ ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනවා. හරිද? ඕනම ව්‍යාපාරයක් දියුණු වෙනවා නම් ඒකේ ලාභය වැඩි වෙනවා. හරිද? ඉතින් ලාභය වැඩි වෙනකොට ඒක කොටසක තියෙන වටිනාකම වැඩි වෙනවා. හරිද? එතකොට ඒ වගේම තමයි මේ ලාභය වැඩි වුණායින් පස්සේ මං කිව්වා කොටස් හිමියන්ට මේ ලාභාංශ ගෙවනවා කියලා. මිනිස්සුන්ට මේ කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීම සිද්ධ කරනවා. ඒක සාමාන්‍යයෙන් මම කලින් කිව්වා 110 115 ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඊට අඩු වෙන්නත් පුළුවන් මේක ගෙවන එක. මේක අනිවාර්ය නෑ. සාමාන්‍යයෙන් ඒ වුණාට ගොඩාක් සමාගම් වල මේ ඩිවිඩන්ඩ්ස් ගෙවන එක කරනවා. හරිද? ගොඩාක් ඒවා කරනවා. සමහර ඒවා නෑ. හරිද? ඒ වගේ ඊළඟ එක තමයි තුන්වෙනි එක බෝනස් ෂෙයාර්ස්. හරිද? ඒ කියන්නේ කියවමු ඒ වගේම මේ සමාගම විසින් කොටස් නොමිලේ අමතරව බෙදලා දෙන අවස්ථා තියෙනවා. එතකොට 100%ක් අපිට ලාභයි. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ඔය සමාගම් පටන් අරගෙන අවුරුදු 10යි 15යි 20යි 50යි කිය ඇනිවර්සරිස් තියෙන්නේ. ඒ වගේ දවස්වලට ඒ කියන්නේ ව්‍යාපාරය පටන් අරගෙන ලාභ ලබමින් ව්‍යාපාරය පවත්වාගෙන ගිහිල්ලා දැනට අවුරුදු 20ක් වෙනවා. ඒ සතුට සමරන්න දැනට ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලට ඒ කියන්නේ සමාගමේ කොටස් තියෙන කට්ටියන්ට සමාගමේ තව කොටස් ටිකක් නොමිලේ දෙනවා. අර තෑගි විදියට නොමිලේ කොටස් ටිකක් දෙනවා. හරිද? ඔයාලා හිතන්න රුපියල් 100 කොටස් දෙක තුනක් එක්කෙනෙක්ට නිකන් දුන්නා කියලා. එතකොට කොටස් දෙක තුනක් නිකන් දුන්නා කියන්නේ ඔයාලට ඒ ටික විකුණනකොට රුපියල් 300ක නිකම්ම ලාභයක් තියෙනවා. 100ට 100ක් නිකන් හම්බ වෙනවා අපි විකුණනවා. හරිද? ඔතන තමයි ඔක තියෙන සාමාන්‍ය එකක් දෙක නෙවෙයි. ඒක ලොකු සංඛ්‍යා දෙනවා. හරිද? ඒක දෙන්නේ සාමාන්‍යයෙන් තමන් ඉන්වෙස්ට් කරලා තියෙන කැපිටල් එක අනුව සාමාන්‍යයෙන් තමන් ඉන්වෙස්ට් කරලා තියෙන එකෙන් 103ක් 105ක් ඒ වගේ ගාණක් ඒක සමාගම විසින් තීරණය කරලා දෙන්න පුළුවන්. ඒක අනිවාර්ය නෑ. හරිද? හැම සමාගමකම මේක වෙන්නේ නෑ. ඒක අනිවාර්යයක් නෑ. හරිද? මෙතන ඒක ඒ සමාගමේ ලාභය සහ ඒ සමාගමේ අර තියෙන ඒගොල්ලෝගේ කැමැත්ත අනුව ඒක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඒක තමයි සරලව මේ ෂෙයා මාකට් එකේ වෙන්නේ. හරි. අපි ඊළඟට කතා කරමු මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එක කියලා කියන්නේ මොකක්ද කියන්නේ. අපිට වැදගත්ම දේ තමයි ඊළඟට තියෙන මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එක කියලා කියන්නේ. හරිද? මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකෙත් සරලවම සිද්ධ වෙන්නේ මේකෙදි සිද්ධ වෙච්ච දේම තමයි කියන්නේ කොටස් වෙළඳපොළේදී සරලව සිද්ධ වෙච්ච දේම තමයි මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේදී සිද්ධ වෙන්නේ. අපි යන් ඉස්සරහට බලමු මොකද්ද මේක කොහොමද වුනේ
කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක බිහි වුණේ කොහොමද? මේක කොහොමද අපි ගනුදෙනු කරන්නේ? කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ? හැමදේම අපි ඉස්සරහට කතා කරගෙන යමු. මේ ක්‍රිප්ටෝකරන්සි ගැන කතා කරනකොට අපි කතා නොකරම බැරි දෙයක් තමයි මේ මුදලේ පරිණාමය කියලා කියන්නේ. හරිද? ඉතින් evolution of money කියන්නේ මුදලේ පරිණාමය. හරිද? ඔයාලා දන්නවා අතීතයේදී තිබ්බේ ඍජු නිෂ්පාදන ක්‍රමය. ඒ කියන්නේ මොකක්ද? ඉස්සර මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් තමා විසින්ම නිෂ්පාදනය කරගන්නමින් තමන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරගන්න ජීවන රටාවක් තමයි තිබ්බේ. හරි තමන්ට අවශ්‍ය දේවල් තමන්ම නිෂ්පාදනය කරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාව වුණා සඳහා තමන්ට අවශ්‍ය දේවල් තමන්ම නිෂ්පාදනය කරගන්න. හරිද? ඉතින් ඔහොම කාලයක් තමයි තිබුණේ. ඔහොම තමන්ට අවශ්‍ය දේවල් තමා විසින්ම නිෂ්පාදනය කරගන්නකොට මිනිස්සු තුළ විශේෂීකරණය කියන එක ඇති වුණා. හරිද? මේ විශේෂීකරණයත් එක්ක තමන් වැඩිපුරම නිෂ්පාදනය කරන්න කැමති භාණ්ඩ මේ මිනිස්සු ඒව පමණක් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ කියනවා හිතන්න එක මිනිහෙක් ඉන්නේ එයා වගා කරන්න ගොඩාක් ආසයි. හරිද? එයා වැඩිපුරම කරන්නේ වගා කරන එක. හරිද? එතකොට තව මිනිහෙක් ඉන්නවා එයා කරන්නේ මොකද්ද? සත්ත්ව පාලනය. ගව පාලනය, කුකුල් පාලනය ඒ වගේ දේවල්. හරිද? ඉතින් තමන් ආස දේවල් වැඩි හරියක් කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ දේත් එක්ක පොඩි ගැටලුවක් මතුවුණා. තමන්ට අවශ්‍ය හැමදේම දැන් තමන් ළඟ නැති වුණාන් පස්සේ එතන හිඟයක් ඇති වෙලා එතකොට මෙතන ඔන්න ඔතෙන්දි තමයි පළවෙනිට මේ හුවමාරුව කියන දේ ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ ගනුදෙනු කරනවා කියන එක පටන් ගත්තේ එතෙන්දී. හරිද? ඒකට තමයි මේ බාටර් සිස්ටම් කියලා කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමය. සරලව ගත්තොත් මෙතෙන්දි වෙන්නේ දැන් ඔයා හිතන්න මම කැමති වැඩිපුරම වගා කරන්න. හරිද? ඔයාලගේ පැත්තෙන් ගත්තොත් ඔයාලා වැඩිපුරම කැමති සත්ත්ව පාලනය. හරිද? එතකොට ඔන්න මට අවශ්‍ය වෙනවා බිත්තර ගන්න. හරිද? බිත්තර ටිකක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ වුණාට මම සත්ත්ව පාලනය කරන්නේ නැති නිසා මං ගාව බිත්තර නැහැ. ඉතින් ඒ නිසා මට බිත්තර ටිකක් ගන්න අවශ්‍ය වෙනවා. මම මොකද කරන්නේ? මම ඔයාගෙන් අහනවා මං ගාවේ ලෝලු තියෙනවා. ඔයාට මේවා ඕනද? මට බිත්තර ටිකක් අවශ්‍යයි. මට දෙනවද කියලා. හරිද? ඉතින් සමහර විට එයා කලින් එලවලු කියන දේ අරගෙන තියෙන්නත් පුළුවන් කාගෙන් හරි. හරිද? ඉතින් ඔය වගේ පොඩි ගැටලු මතුවුණා. ඒ කියන්නේ අපෙන් එලවලු ගන්න යාලා අකමැති. ඒ වුණාට අපිට බිත්තර අවශ්‍යයි. හරිද? එතකොට එතන ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ යාලා කැමති නැත්තම් නේද? අන්න එතකොට ඒ වගේ ගැටලු මතුවෙන්න පටන් ගත්ත මේ හුවමාරු කරන තැනදී. ඒ නිසා ඊළඟට මේ කමියුනිටි මනි කියන එක කියන්නේ ඔන්න ඔතෙන්දි තමයි මුදල් භාවිතය පටන් ගත්තේ. හරිද? ඔතෙන්දි තමයි මුදල් කියන දේ භාවිතා කරන්න පටන් ගත්තේ. අතරමැදි දෙයක් විදිහට මේ හුවමාරුවේ අතරමැදි දෙයක් විදිහට මුදල් භාවිත කරන්න පටන් ගත්තා. මොනවද මේ කමියුනිටි මනි කියන්නේ? කමියුනිටි මනි කියලා කියන්නේ සිප්පි කටු, ලෝහ කැබලි, මැටි කැබලි වගේ ඔය එක දේවල් තමයි මුලදිම ඉස්සෙල්ලම මිනිස්සු භාවිතා කරේ. හරිද? ඉතින් ඔහොම මේ දේවල් පාවිච්චි කරලා කාලයත් එක්ක පොඩි ප්‍රශ්නයක් ආවා. හැමතැනම සිප්පි කටු හොයාගන්න පුළුවන්. වෙරළ ආශ්‍රිත තැන්වල ඕනේ තරම් සිප්පි කටු කියන දේ හොයාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න හරිද? ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න ආපු නිසා මේ ඊළඟට මේ මෙට්ලික් මනි හරිද? මෙට්ලික් කොයින්ස් කියන එක බිහි වුණා. ඒ කියන්නේ කාසි. හරිද? අපේ ව්‍යවහාරයේ පාවිච්චි කරන 10 කාසි ඊළඟට 5 කාසි 2 කාසි ඔය වගේ දේවල් තමයි මෙට්ලික් කොයින්ස් කියන්නේ. හරිද? ඔන්න ඔය විදිහට මෙට්ලික් මනි බිහි වුණා. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ මොනවා හරි දෙයක් ඕන නම් සල්ලි දුන්නා, කාසි දුන්නා, අදාළ දේ ගත්තා. හරිද? ඔන්න ඔහම මේ ගනුදෙනු සිද්ධ කරගෙන හිටියා. කාලයත් එක්ක ඕකේ වටිනාකම චුට්ට අඩු වෙලා යනකොට සහ මේක රැගෙන යාමේ අපහසුතාවයක් ආවා. ඔය ලොකු දේවල් ගනුදෙනු කරනකොට එතන ගෙනියන්න වෙන කාසි ප්‍රමාණය වැඩි. ලොකු ප්‍රමාණයක් ගෙනියන්න. අන්න එතන ගැටලුවක් ආව නිසා මෙයාලා මේ පේපර් මනි කියන එකට ඊළඟට යන්න ගත්තා. ඒ කියන්නේ දැන් වර්තමානයේ අපි පාවිච්චි කරන්නේ දැන් ඉස්සරම සල්ලි කොළ තිබ්බේ නැහැනේ. හරිද? දැන් වර්තමානයේ සල්ලි කොළ තියෙනවා. හරිද? ඉතින් ඉස්සරම කාසි භාවිතය තිබ්බ කාලේ සල්ලි මේ පේපර් මනි කියන එක තිබ්බේ නැහැ.
එතෙන්දී ආපු ගැටලුව තමයි ගෙනියන්න බෑ. කියන්නේ රැගෙන යාමේ අපහසුතාවය සහ ඊළඟ එක ආරක්ෂා. හරිද? ආරක්ෂා කරගන්න අමාරුයි. හරිද? ඔන්න ඔය ප්‍රශ්නේ නිසා මේ පේපර් මනි කියන එක ආවා. එතකොට ඔය අපි ව්‍යවහාරේ පාවිච්චි කරන 100 කොළ 20 කොළ 5000 1000 ඒව තමයි මේ පේපර් මනි කියලා කියන්නේ. හරිද? ඒක ආවේ මේ කාසිවල තියෙන දුර්වලතා මග හරව ගන්න. ඒ වුණාට වර්තමානයේ කාසි භාවිතය වෙනවා චූටි චූටි ගනුදෙනු සඳහා. හරිද? ඊළඟට මේ පේපර් මනි කියන එකෙන් පස්සේ ආපු දේ තමයි මේ බැංක් මනි කියන එක. දැන් මේ වර්තමානයේ අපි ගනුදෙනු කරන්නේ බැංක් කාඩ් වලින්. ඒ කියන්නේ අපි සල්ලි ලොකෝ මුදලක් අතේ අරන් යනවට වඩා ආරක්ෂිතයි මේ ප්ලාස්ටික් කාඩ්ස්. ඒ කියන්නේ අපි ඔය බැංකුව වලට ගිහලා ATM එකෙන් කාඩ් එක දාලා සල්ලි ගන්න. අන්නේ සිස්ටම් එක. හරිද? අපි ලක්ෂ ගණනක් අතේ අරගෙන යනවට වඩා මේ ප්ලාස්ටික් කාඩ්ස් වල අරගෙන යන එක ගොඩක් ආරක්ෂිතයි. හරිද? පහසුයි. හරිද? අන්න ඒ නිසා තමයි මේ ප්ලාස්ටික් කාඩ්ස් කියන එක එහෙම නැත්තම් මේ බැංක් මනි කියන එක බිහුනේ. බැංක් මනි කියන්නේ මුලදිම අර බැංකුව වල තැන්පත් කරලා එහෙම තියලා ඕන වෙලාවට ගිහිල්ලා චෙක්පත් වලින් අරගෙන ඔන්න ඔය වගේ කොහොම ගනුදෙනු කරපු කාලයක් තිබ්බා. හරිද? ඒ ඔයාලා දන්නවනේ මම ගොඩාක් මේක මේ පුළුල්ල කතා කරන්න යන්නේ මේක සාමාන්‍යයෙන් තේරෙන්න කතා කරගෙන යන්න. හරිද? ඊළඟට ප්ලාස්ටික් මනි කියන එක ආවා. ඒකෙන් පස්සේ තමයි මේ ඉලෙක්ට්‍රොනික මනි කියන එක ආවේ. මොනවද මේ ඉලෙක්ට්‍රොනික මනි? ඉලෙක්ට්‍රොනික මනි කියන එක ගැන කතා කරොත් ඔයාලා දන්නවා දැන් ඔයාලා සාමාන්‍යයෙන් AliExpress දරස් වගේ තෙමු ඒ වගේ දේවල් වලින් බාණ්ඩ ඔන්ලයින් ඕඩර් කරනකොට ඔයාලා ඔන්ලයින් තාක්ෂණය හරහානේ මුදල් ගෙවීම කටයුතු සිදු කරන්නේ. ඒ කියන්නේ තමන් ගාව තියෙන ප්ලාස්ටික් කාඩ් එක කියන්නේ බැංක් කාඩ් එකේ ඩීටේල්ස් ටික දීලා ඔන්ලයින් ක්‍රමයට තමයි ඒ ගනුදෙනු සිද්ධ කරන්නේ. ඔන්න ඔකට තමයි ඉලෙක්ට්‍රොනික මනි කියලා කියන්නේ. හරිද? ඔය විද්‍යුත් මාධ්‍ය භාවිතා කරලා ගනුදෙනු කරන එක. ඔය ඔක්කොම තිබිලා ඊළඟට මේ ලෝකෙට ආපු එක තමයි ඒ කියන්නේ දැනට වැඩි භාවිතා කරන්නේ නැහැ. ඒක භාවිතා කරන කාලයක් එනවා ඉස්සරහට. ඒ වුණාට වර්තමානයේ වෙනත් රටවල ඒ කියන්නේ වෙනත් රටවල් වල භාවිතා කරනවා. ශ්‍රී ලංකාව වගේ රටවල් වල වැඩි භාවිතා කරන්නේ නැහැ. ඒක තමයි මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ. හරිද? මොනවද මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ? මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක ගත්තොත් මේ හැම දෙයකම ඒ කියන්නේ කමොඩිටි මනි, මෙට්ලික් මනි, පේපර් මනි, බැංක් මනි, ප්ලාස්ටික් මනි, ඉලෙක්ට්‍රොනික මනි කියන හැම එකකම තියෙන දුර්වලතා මග හරවාගෙන ඊළඟට ඇවිත් තියෙන හොඳම මුදල් ඒකකය තමයි මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ. හරිද? ඉතින් අපි කතා කරමු කොහොමද මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක ලෝකෙට ආවේ? මේකේ තියෙන විස්තර ටික අපි චුට්ටක් කතා කරගෙන යමු. The evolution of cryptocurrency. Cryptocurrency trading යනවා. හරිද? මේ ට්‍රේඩින් කියන වචනයට බය වෙන්න එපා. ට්‍රේඩින් කියලා කියන්නේ වෙළඳාම කියන එක. හරිද? ගනුදෙනු කරනවා. ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ වෙළඳාම් කරනවා කියන එක. හරිද? ඉතින් මේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් යනවා ඩිජිටල් මුදල් මිලදී ගැනීම සහ විකිණීම මගින් ලාභ උපයන ක්‍රමයක. හරිද? අපි මේක කොහොම කියවගෙන යන්. එතකොට මම මේක විස්තර කරලා දෙන්නම් ඔයාලට. ඊළඟට මෙය ආරම්භ වූයේ 2009 වර්ෂයේදී බිට්කොයින් නමින් මුල්ම ක්‍රිප්ටෝ කොයින් එක හඳුන්වා දුන් සතොෂි නකමොටෝ නම් අනන්‍යතා රහිත පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම හේතුවෙන්ය. හරිද? ඔන්න මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක මේ ලෝකෙට ආවේ ඉස්සෙල්ලම 2009 කියන වර්ෂයේදී. හරිද? ඒ ආපු මුල්ම ක්‍රිප්ටෝකරන්සි එක තමයි මේ බිට්කොයින් කියලා කියන්නේ. ඔයාලා හැමෝම දන්නවා මං හිතනවා සාමාන්‍යයෙන් අප්ඩේට් මේ ලෝකෙ වෙන දේවල් ගැන අප්ඩේට් අය වෙන්නේ ඉන්නේ කියලා. ඉතින් මේ බිට්කොයින් ගැන නොදන්න කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. හරිද? මේ ඒ කියන්නේ ඔයාලා ඇක්ටිව් නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙ වෙන දේවල් එක්ක ඇක්ටිව් නැහැ. හරිද? ඒ දේවල් දන්නේ නැත්තම් සාමාන්‍යයෙන් මේ බිට්කොයින් කියන එක අහලවත් තියෙනවා. හරිද? ඉතින් ඔන්න අහලා නැති කෙනෙක් මේක චුට්ටක් අහගෙන ඉන්න. බිට්කොයින් තමයි මේ ලෝකෙට ආපු මුල්ම ක්‍රිප්ටෝකරන්සි එක 2009 වර්ෂයේදී තමයි මේක මේ ලෝකෙට ආවේ. හරිද? ඒක ආවේ කොහොමද? ඒක නිෂ්පාදනය කරේ කවුද? කොහොමද කියලා කතා කරොත් ඒක මේව කරලා තියෙන්නේ මේ සතොෂි නකමොටෝ කියන අනන්‍යතා රහිත පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම හේතුවෙන්. හරිද? ඒ කියන්නේ මේ සතොෂි නකමොටෝ කියලා කියන්නේ පුද්ගලයෙක්ද එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමක්ද කියලා තාමත් ඔප්පු වෙලා නැහැ. මේක හදපු කෙනෙක් මේ තාම හරියට හොයාගන්න නැහැ. හරිද?
ඒක නිකන් අර අභිරහසක් වගේ දෙයක් තමයි. මේක කවුද හොයාගත්තේ? මේක කොහොමද මේ වෙලා තියෙන්නේ කියලා මේක තාම ලෝකෙ කිසිම කෙනෙක් දන්නේ නැහැ. හරිද? මේ සතොෂි නකමොටෝ කියන පුද්ගලයා කියලා දන්නවා. ඒක පුද්ගලයෙක්ද නැත්නම් පුද්ගල කණ්ඩායමක්ද කියලා හරියට දන්නේ නැහැ. හරිද? ඉතින් දැනට ලෝක පුරා බිට්කොයින් තියෙන්නේ මිලියන 21ක් විතර. හරිද? ඔයාලා හිතන්න මේ බිට්කොයින් එක කියන්නේ රුපියල් 10,000ක් කියලා. හරිද? රුපියල් 10,000ක් නම් ඒ වගේ කාසි 21ක් විතරයි මේ මුළු ලෝකෙටම. ඒ කියන්නේ මිලියන 21ක් විතරයි. හරිද? මිලියන 21ක් විතරයි මේ මුළු ලෝකෙටම මේ බිට්කොයින් තියෙන්නේ. හරිද? ඉතින් මේ මිලියන 21 තමයි මේ ලෝකේ මිනිස්සු ගනුදෙනු කරන්න පාවිච්චි කරන්නේ. හරිද? මේ බිට්කොයින් මිලියන 21 තමයි මේ ලෝකේ පුරාම ඉන්න මිනිස්සු ගනුදෙනු කරන්න භාවිතා කරන්නේ. හරිද? ඉතින් ඒකේ කියන්නේ සාමාන්‍ය මේ වගේ දෙයක අර මුදල් අච්චු ගහනවා වගේ මේ වගේ දේවල් වල සැපයුම වැඩි කරන්න බෑ. දැන් අපිට මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන් මුදල් අච්චු ගහලා. කාසි වල සැපයුම වැඩි කරන්න පුළුවන් කාසි අච්චු ගහලා වගේ. හරිද? කාසි නිෂ්පාදනය කරන. ඒ වුණාට මේ බිට්කොයින් මේ ක්‍රිප්ටෝ කරන්සි වල සැපයුම වැඩි කරන්න බෑ. හරිද? මේ ලෝකෙට තියෙන්නේ මිලියන 21ක් විතරයි මේ බිට්කොයින් කියන දේ. ඒක තමයි අනාගතෙත් මේ ලෝකේ ගනුදෙනු වෙමින් පවතින. හරිද? ඉතින් මේ බිට්කොයින් බිහිවීමෙන් පසු බ්ලොක්චේන් තාක්ෂණය මත පදනම්ව ක්‍රමයෙන් වෙනත් ක්‍රිප්ටෝ මුදල්ද එනම් ඕල් කොයින්ද බිහිවිය. සාමාන්‍යයෙන් මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ මේ බිට්කොයින් කියන එක තමයි තියෙන ප්‍රධානම මුදල් ඒකකය. ඊට අමතරව එක එක ඒවා තියෙනවා. ඩෝග් කොයින් කියලා තියෙනවා, සොලානා කියලා තියෙනවා, ඇඩා කියලා තියෙනවා, ලින්ක් කියලා තියෙන ඒ වගේ ගොඩාක් ක්‍රිප්ටෝ කරන්සිස් තියෙනවා මේ ක්‍රිප්ටෝ මාකට් එක ඇතුලේ. ඊළඟට 2010 දී බිට්කොයින් වලට පළමු වතාවට මුදලින් වටිනාකමක් ලැබිනි. හරිද? 2010 දී තමයි මේ බිට්කොයින් වලට පළමු වතාවට මුදලින් වටිනාකමක් ලැබිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඕනම දෙයක සාමාන්‍යයෙන් මුලදී වටිනාකමක් නැහැනේ. පස්සේ තමයි ඔකට වටිනාකම් එන්නේ හැම දෙයකම. හරිද? ඉතින් ඔන්න ඒ වගේ මේ බිට්කොයින් කියන එකට මුලින්ම වටිනාකමක් ආවේ මේ 2010 කියන වර්ෂයේදී. හරිද? යම්කිසි පුද්ගලයෙක් ළඟ බිට්කොයින් 10000ක් වගේ ප්‍රමාණයක් තිබිලා තියෙනවා. හරිද? ඒ පුද්ගලයා ළඟ බිට්කොයින් 10000ක් තිබිලා තියෙනවා. ඒ වුණාට එයා ඒකේ වටිනාකමක් දන්නෙත් නැහැ. ලෝකෙ මිනිස්සු ඒකේ වටිනාකමක් දන්නෙත් නැහැ. හරිද? නමුත් මේ මිනිස්සයාට පොඩි බඩගින්නක් ඇවිල්ලා මෙයා කළා තියෙන්නේ මේ බිට්කොයින් 10000 මේක සාමාන්‍යයෙන් අර අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ බිට්කොයින් කියලා කියන්නේ. හරිද? මම ඉස්සරහට ඒ දේවල් කියන්න. හරිද? මේක අතින් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. මේක විද්‍යුත් මාධ්‍ය කියන්නේ ජංගම දුරකථන පරිගණක හරහා ගනුදෙනු කරන්න පුළුවන් දෙයක් තමයි මේ බිට්කොයින් කියලා කියන්නේ. හරිද? ලෝකෙටම තියෙන මිලියන 21යි අතින් අල්ලන්නවත් බෑ. හරිද? ඒ වුණාට ගොඩාක් මේ ලෝකෙ මිනිස්සු වර්තමානයේ භාවිතා කරනවා. ලංකා මිනිස්සුත් භාවිතා කරනවා. හරිද? ඉතින් මේක ගැන තමයි මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. කොහොමද මේ ගනුදෙනු කරන්නේ? කොහොමද මේ වගේ ලාභ උපයන්නේ? ඒ දේවල් තමයි මේ කියලා දෙන්නේ. හරිද? ඉතින් ඔන්න එක පුද්ගලයෙක් ළඟ බිට්කොයින් 10000ක් තිබිලා තියෙනවා. වටිනාකමක් ඒ කාලේ නෑ. දන්නෙත් නෑ වටිනාකමක් තියද කියලා. ඉතින් ඔහොම තිබ්බේ බිට්කොයින් 10000 දීලා මේ මනුස්සයා එක වෙලාවක පීට්සා දෙකක් කඩේකින් මිලදීගෙන තියෙනවා. හරිද? වටිනාකමක් නැති දෙයක්. හරිද? වටිනාකමක් නැති දෙයක් ඒ දේ දීලා ඒ කඩේට පීට්සා දෙකක් අරගෙන තියෙනවා. හරිද? ඔන්න ඔතෙන්දි තමයි මෙතන ඉස්සෙල්ලම මේ බිට්කොයින් දෙකක් කියලා කියන්නේ පීසා දෙකක් කියලා මේ බිට්කොයින් 10000ක් කියන්නේ පීසා දෙකක් කියන අනුපාතය හැදුනේ. හරිද? ඒ කියන්නේ බිට්කොයින් 10000ක වටිනාකම පීසා දෙකයි. හරිද? ඔන්න ඔය වගේ අනුපාතයක් හැදුණා. ඔහොම තමයි වටිනාකම ඉස්සෙල්ලම ආවේ. හරිද? ඒක චුට්ටක් hina යන කතාවක් වගේ වෙන්න පුළුවන්. ඒ වුණාට මේක සත්‍ය සිදුවීමක්. මොකද මේ පුද්ගලයා තාම ඉන්නවා. මේ බිට්කොයින් 10000 දීලා පීට්සා කාපු පුද්ගලයා තාම ඉන්නවා. මම ඔයාලට අපේ WhatsApp community එකට මම ඒකේ වීඩියෝ එක දාන්නම්. පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. මම මේ වීඩියෝ ක්ලිප් එක දාන්නම්. හරිද? මේ වීඩියෝ ක්ලිප් එකත් අනිවාර්යෙන් බලන්න. හරිද? ඉතින් ඔන්න 2013 වන විට BTC වල වටිනාකම USDT 1000යි විය. හරිද? මෙම වර්ධනයේ අනතුරුව
හරි අපි ඉස්සෙල්ලා අරක් කතා කරමු 2013 වෙනි විතර BTC වල වටිනාකම USDT 1000ක් නෙවෙයි. හරිද? කියන්නේ 2013 වර්ෂය වෙනකොට එක බිට්කොයින් එක වටිනාකම ඩොලර් 1000ක් වෙන්න පටන් ගත්තා. ඔයාලා හිතන්නේ චුට්ටක් ඩොලර් 1000ක් කියන්නේ කීයක්ද කියලා? හරිද? ඩොලර් 1000 ලංකාවේ මුදලින් එක ඩොලර් එකක් රුපියල් 300ක් වෙනවා. හරිද? එතකොට 1300 ගුණ කරලා බලන්න ලංකාවේ මුදලින් 2013 වෙනකොට බිට්කොයින් එක වටිනාකම කොච්චරක්ද කියලා. හරිද? ඉතින් මෙම වර්ධනයෙන් අනතුරුව එතීරියම්, රයිබල්, ලයිට්කොයින් වැනි තවත් කොයින් ද ආරම්භ විය. මේකෙන් පස්සේ මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට එතීරියම්, රයිබල් එහෙම නැත්නම් XRP, ලයිට්කොයින්, LTC කියන කොයින්ස් මේ ලෝකෙට ආවා. හරිද? ඔයාලා චුට්ටක් හොයලා බලන්න වර්තමානයේ බිට්කොයින් එක වටිනාකම කොච්චරක් වෙනවද කියලා. සාමාන්‍යයෙන් මේ වෙලාවේ නම් බිට්කොයින් එකක් ඩොලර් 70000ක් වගේ වෙනවා. ඒ කියන්නේ රුපියල් 70000. ඔයා රුපියල් 300ෙන් ගුණ කරලා බලන්න මේ වෙලාවේ බිට්කොයින් එක වටිනාකම රුපියල් වලින් කීයක් වෙනවද කියලා. හරිද? ඒ වගේ බිට්කොයින් මිලියන 21ක් මේ ලෝකෙට තියෙනවා. හරිද? වර්තමානයේ මේ වීඩියෝ එක මේ කරන වෙලාවේ බිට්කොයින් එක වටිනාකම රුපියල් 70000ක් වගේ ප්‍රමාණයක් වෙනවා. මීට වඩා වැඩි මුදලකට ලක්ෂ 1 ගානකට වගේ තමා තිබ්බේ. දැන් මාකට් එක ඩ්‍රොප් වෙමින් යන්නේ. ඊළඟට ආයෙමත් මාකට් එක අප් වෙනවා. ඔයාලා දන්නවා මේ ඉල්ලුම සැපීම අනුව මිල අඩු වැඩි වෙනවා. හරිද? ඒ දේවල් අපි ඉස්සරහට කතා කරමු. කෙසේ වෙතත් මේ වර්තමානයේ මේ වෙලාවේ මේ වීඩියෝ එක කරන වෙලාවේ වටිනාකම ඩොලර් 70000ක් වගේ ප්‍රමාණයක් වෙනවා. හරිද? ඔයාලා නිකමට කැල්කියුලේට් කරලා බලන්න ලංකාවේ මුදලින් රුපියල් කීයක්ද කියලා. එක බිට්කොයින් එක. හරිද? අපි ඉස්සරහට යමු. ඊළඟට මේ ෆියට් මනි වර්ස් ක්‍රිප්ටෝ කරන්සි. හරිද? ෆියට් මනි කියලා කියන්නේ සාම්ප්‍රදායික මුදල්. හරිද? ඒ කියන්නේ අපි ව්‍යවහාරයේ භාවිතා කරන අපි වර්තමානයේ භාවිතා කරන සාම්ප්‍රදායික මුදල්. හරිද? ඒ කියන්නේ අපි දැන් වර්තමානයේ පාවිච්චි කරන රුපියල් 500,000 5000 නෝට්ටු තියෙනවනේ. ඊළඟට කාසි තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් තමයි මේ ෆියට් මනි කියලා කියන්නේ. ඊළඟට මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ අපි දැන් මේ කතා කරපු බිට්කොයින්, එතීරියම්, රයිබල්, ලයිට්කොයින් වගේ මේ කොයින්ස් වලට තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. හරිද? ඉතින් ෆියට් මනි ගත්තොත් මේ ව්‍යවහාර මුදල් සාම්ප්‍රදායික මුදල් ගත්තොත් ඒක රජයක් විසින් තමයි නිකුත් කරන්නේ. හරිද? ඒක රජයක් විසින් නිකුත් කරනවා. සෙන්ට්‍රල් බැංක් එකක් කරහා පාලනය වෙනවා. ඒ කියන්නේ මේ මුදල් වල ඉල්ලුම සැපයුම පාලනය කරන්න පුළුවන් මහ බැංකුවට. ඔයාලා ඒක දන්නවා. මහ බැංකුවට මුදල් සැපයුම පාලනය කරන්න පුළුවන්. හරිද? මුදල් අච්චු ගහලා පුළුවන්. ඊළඟට ඔයාලා දන්නානේ සාමාන්‍යයෙන් මේ මුදල් සැපයුම පාලනය කරන උපකරණ නේද? සාමාන්‍යයෙන් දන්නා ඇති. හරිද? බැංකු ණය අනුපාත, පොලි අනුපාත, හරිද? අන්න ඒ දේවල් වලින් මේ මුදල් සැපයුම පාලනය කරන්න පුළුවන්. මම ඉච්චර දුරට මේ දේවල් කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් මේ දේවල් ගැන අප්ඩේට් එකක් තියෙන්න ඕනේ ඉතින්. හරිද? ඉතින් ඔන්න ඊළඟට අවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කළ හැකි. හරිද? ඒ කියන්නේ මුදල් ඕන වෙලාවට මුද්‍රණය කරන්න පුළුවන්. ඊළඟට කොයින් සහ බෑන්ක් ට්‍රාන්ස්ෆර් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. කොයින්ස් කිව්වම බය වෙන්න එපා. කොයින්ස් කියලා කියන්නේ කාසි. හරිද? කාසි සහ බෑන්ක් ට්‍රාන්ස්ෆර් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. හරිද? ඊළඟට ක්‍රිප්ටෝ කරන්සි ගැන කතා කරොත් ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ විද්‍යුත් මුදල් ඒකකයක්. බ්ලොක්චේන් ටෙක්නොලොජි එකක් මත පදනම්ව තමයි මේක තියෙන්නේ. මොකද්ද මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක කියලා කියන්නේ කියලා අපි ඉස්සරහ සෙෂන්ස් වලදී කතා කරමු. හරිද? ඊළඟට සැපයුම සීමිතයි. හරිද? මේකේ සැපයුම අර මුද්‍රණය කරලා අර ෆියට් මනි වගේ මුද්‍රණය කරලා සැපයුම අඩු වැඩි කරන්න බෑ. හරිද? අඩු කරන්නත් බෑ, සැපයුම වැඩි කරන්නත් බෑ. හරිද? ඒ වගේම බ්ලොක්චේන් සිස්ටම් එක නිසා සෑම ගනුදෙනුවක්ම ආරක්ෂිතව සිදු කළ හැකියි. වර්තමානයේ අපි මේ භාවිතා කරන ෆියට් මනි කියන දේ ගත්තොත් මේ මුදල් අපි අතෙන් අරගෙන අරගෙන යනකොට සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා. හරිද? ඊළඟට මේ මුදල් සල්ලි වතුරේ මොනවා හරි වුණොත් වතුරේ ගහගෙන යන්න පුළුවන්. හරිද? වැස්සකට මොනවා හරි වුණත් එමිල ඉරෙන්න පුළුවන්. ওই වගේ දේවල් තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ දේවල් නිසා මේ මුදල් වලට හානි වෙන්න පුළුවන්. හරිද? ඒව නැති වෙන්න පුළුවන්. ඒකේ ආරක්ෂාව අඩුයි. හැබැයි මේ බ්ලොක්චේන් සිස්ටම් එක නිසා මේ ක්‍රිප්ටෝ කරන්සි සෑම ගනුදෙනුවක්ම ආරක්ෂිතව සිදු කරනවා. හරිද? මේ බ්ලොක්චේන් සිස්ටම් එක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට
රජයක් හෝ බැංකුවක් මගින් පාලනය නොවේ. මේක කිසිම රජයකට හෝ බැංකුවකට කිසිම පුද්ගලෙක්ට පාලනය කරන්න බෑ. මේක සමාජයට આવොත් අපිටම තමා පාලනය කරන්න තියෙන්නේ. අපි ගන්නවා, අපි ළඟ තියාගන්නවා, අපි ඕනනම් විකුණනවා, ගනුදෙනු කරනවා. ඒ දේවල් වලින් අපිටම තමයි මේක පාලනය කරන්න තියෙන්නේ. මේක රජයකටවත් බැංකුවකටවත් මේක පාලනය කරන්න බෑ. හරිද? එතකොට පූර්ණ අයිතිය අපිට තියෙනවා මේ සල්ලි වල, මේ ක්‍රිප්ටෝ කරන්සි වල. හරි. ඊළඟට ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස්. හරිද? ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් කියලා කියන්නේ මොනවද? අපි මේ ක්‍රිප්ටෝ කරන්සි අපි ගනුදෙනු කරන්න ඕන. නේද? මේ ගනුදෙනු කරන්න දැන් අපිට දැන් බැංකුවක් ඔයා හිතන්න අපිට මුදල් ගනුදෙනු කරන්න අපිට බැංකුවක් අවශ්‍යයි. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි කොහොමද අපි ගනුදෙනු කරන්නේ? අන්න ඒකට තමයි මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් කියන එක තියෙන්නේ. මේවා ඒ කියන්නේ අර බැංකුවගේ තැන තියෙන දේවල් නෙමෙයි. මේවා ඇප්ස්. හරිද? මේවා ෆෝන් එකේ තියෙන මොබයිල් ඇප්ස්. හරිද? සාමාන්‍යයෙන් ඔයාලා අහලත් ඇති Binance තමයි ගොඩක් අය අහලා තින්නේ. Binance trading කියලා කියන්නේ ගොඩක් අය මේක ඒ කියන්නේ ට්‍රේඩ් කරනවා කියලානේ මේක ලෝකෙට ඇවිත් තියෙන්නේ. ඒ වුණාට මේක ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි කියලා තේරුම් ගන්න තමයි මම මේ හදන්නේ. හරිද? Binance ඊළඟට GoCoin, Bybit, OKX වගේ දේවල්. ඔයාලා සාමාන්‍ය YouTube එකේ වීඩියෝස් වල එහෙම දැකලා තියෙයි Bybit කියන exchange එකේ ඇඩ් එහෙම යනවා. ඒ වගේ දේවල් දැකලා. හරිද? ඉතින් මේ තියෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි හෝමාරු කරන අපි වර්තමානයේ මුදල් හෝමාරු කරනකොට භාවිතා කරන බැංකු පද්ධතිය වගේ ක්‍රිප්ටෝ කරන්සි හෝමාරු කරන එක්ස්චේන්ජස් හෝමාරු කරන තැන්. ඒ කියන්නේ මොබයිල් ඇප්ස් තමයි මේවා. ඔයාලට ඕන නම් Play Store එකට ගිහිල්ලා Bybit වගේ සර්ච් කරලා බලන්න. එහෙම නැත්නම් Binance කියලා සර්ච් කරලා බලන්න. ඒ ඇප්ලිකේෂන්ස් ඔයාලට ඕනම වෙලාවක ඩවුන්ලෝඩ් කරලා account එකක් හදාගන්න පුළුවන්. වැඩේ ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලා මේක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් app එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. දැන් account හදන්න යන්න එපා. ඉස්සරහට මම කියන්නම් කොහොමද මේක හදන්න ඕනේ. ඒ දේවල් ටික මම ඉස්සරහට ඔයාලට කියන්නම්. හරිද? කැමති අය වැඩේට බහින්න කැමැත්තෙන් ඉන්න අය මේ apps එහෙම මේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. අපි ඉස්සරහ සෙෂන් වලදී අපි වැඩිදුර විස්තර මේවා ගැන කතා කරමු. හරිද? මේකේ තියෙන්නේ මොනවද, කොහොමද මේක වෙන්නේ, අපි මොනවද කරන්න ඕන, මේ දේවල් අපි කතා කරමු. හරි. ඊළඟට ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින්. ඔන්න දැන් තමයි අපි මේ ට්‍රේඩින් කියන එකට ආවේ. හරිද? ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින්. ට්‍රේඩින් කියන එක ප්‍රධාන කොටස් දෙකයි. හරිද? පළවෙනි එක තමයි මේ ස්පොට් ට්‍රේඩින් කියන එක. හරිද? ඒ වගේම දෙවෙනි එක තමයි මේ ෆියුචර් ට්‍රේඩින් කියන එක. මෙතනින් සාමාන්‍යයෙන් අවදාන ඉගන්න ඕනම මුදල් ගනුදෙනුවකදී අවදානමක් තියෙනවා. හරිද? ඔයා ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න ඒක මොකක් හරි අවදානමක් නැද්ද? කවුද දැන් සල්ලි කොහෙට යයිද මොනවා වෙයිද කියලා හරියට අපි ගනුදෙනුව කරේ නැත්තම් අන්න ඒ වගේ තියෙනවා. හරිද? ඉතින් මේකෙත් අවදානම් තියෙන තැන් තියෙනවා, අවදානම් නැති තැන් තියෙනවා, අවදානම් අඩු තැන් තියෙනවා. අපි අවදානම අඩුවෙන් තමා මේ ට්‍රේඩ් කරන එක කරන්න ඕනේ. හරිද? ඕනම දෙයක ඕනම බිස්නස් එකක රිස්ක් එකක් තියෙනවා. ඉතින් මේකත් බිස්නස් එකක්. මේකෙත් අවදානමක් තියෙනවා. ඒ වුණාට හරියට දැනගෙන හරි නොලෙජ් එකක් එක්ක හරි ඉවසීමකින් කරන කෙනෙක්ට මේකෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. ගොඩක් ලාභ ලබන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කියලා කියන්නේ. හරිද? ඉතින් ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ප්‍රධාන කොටස් දෙකයි. ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින්. මෙතනින් අවදානම අඩුම ට්‍රේඩින් මෙතඩ් එක තමයි මේ ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ. හරිද? අපි ඉස්සරහට කතා කරමු මේ දෙකේ වෙන වෙනම කොහොමද මේකේ මොනවද වෙන්නේ කියලා. හරිද? ස්පොට් ට්‍රේඩින්. ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ මොකද්ද? කිසියම් ක්‍රිප්ටෝ කරන්සි එකක වටිනාකම අඩු අවස්ථාවේ මිලදීගෙන වැඩි අවස්ථාවේදී විකුණා ලාභ ලබා ගැනීම ස්පොට් ට්‍රේඩින් ලෙස හඳුන්වනු ලබයි. මෙම මිලදීගත් කොයින් වල වටිනාකම අඩුවත් කිසිදු ලොස් එකක් සිදු නොවේ. ඒකට හේතුව තමයි රඳවාගෙන තබා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙතෙන්දි සරලව මේ ස්පොට් ට්‍රේඩින් වලදී වෙන්නේ අපිට මේ ක්‍රිප්ටෝ කරන්සිස් වෙළඳපොලේ තියෙන වටිනාකමින් මිලදී ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ යම්කිසි මිලකට ඔයා හිතන්න මොනවා හරි කොයින් එකක් රුපියල් 10කට ඔයා මිලදී ගත්තා. මේකේ රුපියල් තව දෙයක්. හරිද?
මේ මාකට් එකේ කිසිම වෙලාවකට අපිට රුපියල් වලින් ගනුදෙනු කරන්න බෑ. මොකද මේක ඉන්ටර්නැෂනල් කරන්සි මාකට් එක. හරිද? ඒ නිසා මේකේ අපිට රුපියල් වලින් මේව කරන්න බෑ. මුළු ලෝකෙම පිළිගත්ත ඩොලර්ස් කියන එකෙන් තමයි මේක ගනුදෙනු කරන්න වෙන්නේ. හරිද? ඒක මේ ඩොලර්ස් රුපියල් කියලා මේක ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ හැමදේම ගන්න හැටි මාර සරලයි. හරිද? සරලයි කියන්නේ ඔයාලා ගොඩාක් ගැඹුරට මේක හිතන්න එපා. මේක ඇප් එක හසුරවන දේවල් ඒක ගොඩක් සරලයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා හරියට මේ මාකට් එක ඇනලයිස් කරන විදිය තමයි ඉගෙන ගන්න ඕනේ. හරිද? මේක වෙළඳපොළ විශ්ලේෂණය කරන විදිය. හරිද? මේකේ charts තියෙනවා. ඒ charts ඇනලයිස් කරලා මාකට් එකේ තීරණ ගන්න ඕනේ. තීරණ ගන්න කියන්නේ ඔයාලා දන්නවා රටවල් වෙන ආර්ථික ගැටලු. හරිද? ආර්ථික ප්‍රශ්න. ඒ වගේ දේවල් එක්ක මේ මාකට් එකේ මිල කියන්නේ තියෙන කොයින්ස් වල මිල වෙනස් වෙන්න පුළුවන්. කොටස් වෙළඳපොළ ගත්ත කොටස් වෙළඳපොළේ ලංකාවට ඔයා හිතන්නේ ගම් වතුර ආපු දවස්වල සුනාමි දවස්වල මොනව වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් කොටස් වෙළඳපොළ පාඩු ලබන්නේ නැති. හරිද? ඉතින් ඒ වගේ තමයි පාඩු ලබන කාලය එනවා, ප්‍රොෆිට් කරන කාලය එනවා. ඒ වගේ තමයි. ඒ වුණාට අපි දැනගන්න ඕනේ මේක ප්‍රොෆිට් කරන කාලයට ප්‍රොෆිට් එක අරගෙන පාඩු ලබන කාලයට පැත්තකට වෙලා ඉන්න මේ වගේ ඇඟිලි ගහන්න යන්නේ නැතුව. හරිද? ඉතින් මේ ස්පොට් ට්‍රේඩින් වලත් සරල වෙන්නේ මොකද්ද? අර වගේ මට සමාගම් වල අපි කොටස් අරගෙන කාලයක් ඉඳලා විකුණන්නේ වැඩි වුණායින් පස්සේ අන්නේ සිද්ධියම තමයි මෙතනත් වෙන්නේ. මම ඒකයි කිව්වේ කොටස් වෙළඳපොළ ගැන අදහසක් තියෙනවා නම් මෙන්න මේක ඉගෙන ගන්න ගොඩක් ලේසි. මේක තේරුම් ගන්න ගොඩක් ලේසි. හරිද? ඉතින් මෙතෙන්දි වෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි යම්කිසි මුදලකට අරගෙන කාලයක් සමග වටිනාකම වැඩි වුණායින් පස්සේ ඒක විකුණනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි වෙළඳපොලේ වොලටිලිටි එක වැඩි. ඒ කියන්නේ වෙළඳපොලේ මිල උච්චාවචන වැඩි. හරිද? මිල ඉහළ පහළ යෑම නිතරම සිද්ධ වෙනවා. හරිද? ඒක විනාඩි ගාණක්, තප්පර ගාණක්, පැයක්, දවසක් ඇතුළත උනත් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ඉතින් නිතරම වෙළඳපොලේ මිල වෙනස් වෙන ගමන් තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ අඩු මුදලට අරගෙන වටිනාකම වැඩි වුණායින් පස්සේ විකුණන. ඒක තමයි මේ සරල ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ. මෙහි කොයින් බයි කිරීම හා සෙල් කිරීම සිදුවන අතර කොයින් එකේ වටිනාකම වැඩි වුවහොත් පමණක් ප්‍රොෆිට් ලබා ගත හැකියි. මේක ඉතින් ඕන කෙනෙක්ට තේරෙනවා. අපි ගන්න මිලට වඩා මේකේ වටිනාකම වැඩි වුණොත් තමයි අපිට මේක විකුණන්න පුළුවන්. එතකොට එහෙම විකුණනයින් පස්සේ තමයි අපිට ලාභයක් ගන්න පුළුවන්. ඔයා හිතන්න රුපියල් 10කට මොනවා හරි දෙයක් ගන්නවා කියලා. ඒකේ මිල අඩු වෙලා රුපියල් 8ට විතර ගියයින් පස්සේ අපිට 8කට විකුණලා ලාභ ගන්න බෑනේ. රුපියල් 2ක අලාභයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙදි රුපියල් 10කට මොනවා හරි දෙයක් ගන්නවා නම් ඔයා මම මේ රුපියල් කියන එක යූස් කරන්නේ මේක ඩොලර්ස් කියන එක දාලා ඔයාලට මේක ඇඩ්වාන්ස් කරන්න ඕනේ නැති නිසා. හරිද? රුපියල් 10කට මොනවා හරි දෙයක් මේ කොයින් එකක් ගන්නවා. ඒක රුපියල් 15ක් විතර වුණායින් පස්සේ අපිට විකුණන ලාභ ගන්න පුළුවන්. ඒක රුපියල් 5ක් ලාභ. මෙතන මේ රුපියල් වෙනුවට ඩොලර්ස් තමයි එන්න ඕනේ. ඉතින් හරිද? මම මේක ගොඩාක් ඇඩ්වාන්ස් කරන්න බැරි නිසා තමයි මේ රුපියල් කියන එක යූස් කරන්නේ. ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඊළඟට මේ ට්‍රේඩින් කරන, ඒ කියන්නේ ට්‍රේඩ් කරන මෙතඩ් එක තමයි මේ ෆියුචර් ට්‍රේඩින්. මම ඔයාලට කලින් කිව්වා ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින්. හරිද? ඉතින් මේ ඊළඟට තියෙන මේ ෆියුචර් ට්‍රේඩින් කියන එක. මේක ගොඩක් අවදානම් සහගත සහ මේක ගැන කතා කරොත් අර ගොඩක් කට්ටිය කියන්නේ මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකේදී එක විනාඩියක් ඇතුළත ඔයා ලෝකේ ඉන්න මිලියනර් කෙනෙක් කරන්නත් පුළුවන්. ඔයා මිලියනර් කෙනෙක් නම් විනාඩියක් ඇතුළත ඔයා දුප්පත් මිනිස්සෙක් කරන්නත් පුළුවන්. හරිද? මේක අර මෙන්න මේකත් එක්ක තමයි ඔය ගොඩාක් කට්ටිය කියන්නේ ට්‍රේඩින් ගැම්බ්ලින් කියලා. හරිද? ඒ කියන්නේ ට්‍රේඩින් තුයි ගැම්බ්ලින් තුයි මේ පටලව ගන්නවා. සූදු කියන්නේ අර 1x bet වගේ දේවල්. ඔයා සමහර විට දන්නවද ඇති 1x bet එහෙම කරපු කට්ටියත් ඇති. හරිද? ඔය 1x bet වගේ මේකත් මේ සූදුවක් කියලා හිතාගෙන ඉන්නවා. එහෙම සූදුවක් නෙවෙයි. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ හැම දෙයක්ම හරියට ඉගෙනගෙන කරන්න. ඉගෙනගෙන කරන්න නැත්නම් මොන දෙයක් සූදුවක් වගේ තමයි. Taman නොදන්න දෙයක් හරියන්න හරි වරදින්න හරි කරනවා නම් ඒක සූදුවක් වගේනේ. ඉතින් මෙතනත් සරලව අපි හරියට මේ දේ ඉගෙන ගත්තේ නැත්නම් මේකත් සූදුවක් වෙනවා. හරිද? ඉතින් ඒ නිසා තමයි හරි අවබෝධයක් එක්ක මේ දේවල් ඉගෙනගෙන ඉස්සරහට ගේමක් ගහනවා නම් අනිවාර්යෙන් ගහන්න පුළුවන් ෆීල්ඩ් එකක් තමයි මේ ක්‍රිප්ටෝ
ට්‍රේඩින් කියන්නේ. ඉතින් අනිවාර්යෙන් හරියට මේ දේ හරි තැනකින් ඉගෙනගෙන අනිවාර්යෙන් ඔයාලත් මේ වැඩේ කරන්න. මේක ඔයාලා හිතන්න එපා මේ අර එක දවසින් සල්ලිකාරය වෙනවා එක දවසින් BMW බේස් බස්සනවා කියන හිතාගෙන මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට එන්න එපා. හරිද? ඔයාලා චුට්ට මේ මාකට් එකේ තියෙන දේවල් ඉගෙනගෙන හරිද? ඔයාලට ඒකට උදව් කරන්න ඔයාලා චුට්ට ඒ දේවල් ඉගෙනගෙන අපි මේ මාකට් එකේ අපි ඉස්සරහට යමු. මේක ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි. මේක ඉගෙන ගත්තොත් කරන්න ගොඩක් ලේසි. අර ඒ කියන්නේ ඔයාලා ආස නැද්ද සාමාන්‍යයෙන් ගෙදර කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා රූම් එක ලස්සනට හදාගෙන මේ උඩ ඒ කියන්නේ පුටුවක උඩ වාඩි වෙලා ඉඳගෙන chart එකක් ඇනලයිස් කරලා ට්‍රේඩ් කරලා නිකන් ඉද්දි ඔහොම සල්ලි එනවට මේක සුරංගනා කතා කියනවා නෙවෙයි. හරිද? ගොඩාක් කට්ටිය හිතනවා මේක නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන්. නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න බෑ. දැනුම තියෙනවා නම් හම්බ කරන්න පුළුවන්. හරිද? ඒක ඉස්සෙල්ලා කියන්න ඕන. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේක ගෙදර ඉඳන් නිකන් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් කියලා. එහෙම හිතන්න එපා කිසිම වෙලාවක මේ ට්‍රේඩින් ගැන. ට්‍රේඩින් කියන්නේ දැනුම සහ ඉවසීම එක්ක හොඳ හික්මීමකින් මේකෙන් සල්ලි හම්බ කරනවා නම් හම්බ කරන්න ඕනේ. නැත්තරම නැති වෙලා යන්නත් පුළුවන් ෆීල්ඩ් එකක් තමයි මේ ට්‍රේඩින් කියන එක. හරිද? ඒ නිසා අනිවාර්යෙන් හොඳට මේ ගැන හරි තැනකින් ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ වැඩේ කරන්න පටන් ගන්න අනිවාර්යෙන් ගේමක් ගන්න පුළුවන්. වගකීමෙන් කියනවා. හරිද? අපි කතා කරමු ෆියුචර් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. මේ ෆියුචර් ට්‍රේඩින් කියලා කියන්නේ වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණය කරමින් අනාගතයේදී වෙළඳපොළේ මිලෙහි සිදුවන වෙනස් වීම් හඳුනාගෙන ට්‍රේඩ් කිරීම. ඒ කියන්නේ මම ඔයාලට කිව්වා මේ වෙළඳපොළ විශ්ලේෂණය කියලා කියන්නේ හොඳ ඇනලයිස් එකක්. හරිද? මාකට් එක හොඳට ඇනලයිස් කරන්න පුළුවන්. හරිද? මං මේක පොඩ්ඩක් ඉන්න මං ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් හරි නැත්නම් අපි ලයිව් මාකට් එකට යමුකෝ. අපි ලයිව් මාකට් එකට ගිහිල්ලා බලමු කොහොමද මේක ඇනලයිස් කරන්න තියෙන මොනවද. සාමාන්‍ය ඔයාලට දාලා අවබෝධයක් ගන්න බෑ. අපි සාමාන්‍ය චුට්ටක් ලයිව් මාකට් එකට යමුකෝ. ලයිව් මාකට් එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ ඇනලයිස් කරනවා කියලා කියන්නේ. මොකක්ද මේ ඇනලයිස් කරන්න තියෙන්නේ කියලා අපි චුට්ටක් ලයිව් මාකට් එකට ගිහිල්ලා බලමු. හරි ළමයි. මම මේ ඉන්නේ Binance Exchange එක ඇතුලේ. ඉතින් මේ තමයි අපිට ගනුදෙනු කරන්න පුළුවන්, මිලදී ගන්න පුළුවන් මේ කොටස් විදියට ගන්න තියෙන coins තමයි මේ තියෙන්නේ. කියන්නේ කොටස් වෙනද පොලේ ගත්තොත් අපි ගන්න කොටස්. මේ Binance Exchange එක එහෙම නැත්නම් cryptocurrency market එකේදී අපි ගන්නේ මේ coins. හරිද? ඉතින් මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් විදිහේ එක જાතියේ coins. හරිද? ඉතින් මෙතනින් mother coin එක. එහෙම නැත්නම් ප්‍රධානම cryptocurrency එක තමයි මේ Bitcoin. එහෙම නැත්නම් BTC කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා live market එකේ දැනට Bitcoin එක ඩොලර් 70000ට ආසන්න ප්‍රමාණයක් වෙනවා කියලා. උදේ ටයිම් එකේදී මේක 70000 වගේ ප්‍රමාණයක් තිබ්බ. ඔයාලට live market එකට ගිහින් චුට්ටක් බලන්න පුළුවන්. මේ වෙලාවේ ඩොලර් 68544 වගේ ප්‍රයිස් එකකට ඩ්‍රොප් වෙලා තියෙනවා. හරිද? ඉතින් ඒක තමයි මම ඔයාලට කිව්වේ මේ මාකට් එකේ වොලටිලිටි එක වැඩි, මාකට් එකේ මිල ඉහළ පහළ යෑම වැඩි නිතරම. දැන් ඔයාලා බලන්න මෙතන 400 ගානක් තිබ්බ එක දැන් 550. හරිද? ඉතින් මේ වගේ මේ ගොඩාක් මාකට් එකේ ප්‍රයිස් එක ඉක්මනට උඩ පහළ යනවා. ඉතින් අන්න ඒක තමයි අපිට තියෙන වාසිය. මේ මාකට් එකේ නිතරම අපිට ලාභ ලබන්න පුළුවන්. පොඩි කාල සීමාවක් ඇතුළත උනත් අපිට ලොකු ලාභ ලබන්න පුළුවන්. හරිද? අර ෂෙයා මාකට් එකේ වගේ ලොකු කාලයක් බලාගෙන ඉන්න ඕනේ නෑ. ෂෙයාස් වල ප්‍රයිස් ඉහළ යනකම්. දැන් මේ බලන්න මේකේ චුට්ට වෙනස් වෙන විදිය. ඉතින් ඒ වගේ හැම කොයින් එකකම ප්‍රයිස් එක අඩු වැඩි වෙනවා. හරිද? අපි චුට්ටක් කතා කරමු. මදර් කොයින් එක Bitcoin, ඊළඟට Ethereum තියෙනවා. Ethereum ETH කියන මේ කෙටියෙන් හඳුන්වන විදිය තමයි මේ XRP හැම තියෙන්නේ. මේවට දිග නම් තියෙනවා මේ coins වලට. ඉතින් මේ සරලව මතක තියාගන්න සහ ගනුදෙනු කරනකොට පාස් වෙන්න තමයි මේ පොඩි නම් තියෙන්නේ. BTC, ETH, USDT වල හැමෝම දන්නවා ඩොලර් කියන එක. ඊළඟට XRP, BNB, USDC, Solana, හෙවත් SOL, ඊළඟට TRX, Tron, Dogecoin කියන එක සමහර විට අහලා ඇති Elon Muskගේ. ඒක DOGE කියලා කියනවා. ඒ වගේ ගොඩාක් coins තියෙනවා. ADA, Link, HBAR මේ වගේ ගොඩාක් coins තියෙනවා. ඉතින් මේ හැම coin එකකම price එක මේ ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? XRP එකක් $1.46 කියන්නේ $1.7
46ක් වෙනවා. හරිද? ඉතින් BNB එකක් ඩොලර් 613ක් වෙනවා. Solana එකක් ඩොලර් 85ක් වෙනවා. ඒ වගේම චූටි චූටි ඒවාත් තියෙනවා. මේ TRX වගේ එකක් ඩොලර් 0.27යි ඩොලර් 0.279කට වගේ ගානකට මිලදී ගන්න පුළුවන්. ඩෝග් කොයින් එකක් 0.1.1යි වගේ ගානක් වෙන්නේ. හරිද? ඉතින් අපිට චූටි චූටි ගානක් ඒ කියන්නේ චූටි චූටි ගණන් ඉන්වෙස්ට් කරලා වුණත් මේ මාකට් එකේදී අපිට මේ බයි කරන්න පුළුවන්. රුපියල් 5000ක් දාගත්තත් අපිට මේක ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි පළවෙනි දේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ දැනුමක් සහ ඉවසීමක් තියෙන්න ඕනේ. හරිද? මේ මාකට් එක හොඳට ඇනලයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ බිට්කොයින් ගත්තොත් මම ඔයාලට මේ කියන්නේ මේ බයිනන්ස් එක ගැන කතා කරේ. මේ මාකට් වල මිලෙහි වෙනස් වීම අපි විශ්ලේෂණය කරන්න අපි භාවිතා කරනවා මේ ට්‍රේඩින් view කියන සයිට් එක. හරිද? එක ගැන කතා කරොත් මේ තියෙන්නේ ට්‍රේඩින් view එක. හරිද? ඉතින් මේ තියෙන්නේ බිට්කොයින් වල chart එක තමයි මේ දාගෙන තියෙන. අපිට මේ chart එක ඇනලයිස් කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය දේවල් තමයි අපි ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ chart ඇනලයිස් කරන්නේ, කොහොමද මේ chart එකක් කියවන්නේ, කොහොමද මේවයින් ප්‍රෙඩික්ෂන් එකක් අපි අරගන්නේ කියලා. ඒ දේවල් තමයි මේ ඇනලයිසින් වලින් ඔයාලට කියලා දෙන්නේ. මම මේකේ මොනවද තියෙන්නේ කියලා ගෙටියෙන් චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මේ පැත්තේ තියෙන්නේ දකුණු අත පැත්තේ මේ තියෙන්නේ ප්‍රයිස් තීරුව. හරිද? මේ තියෙන්නේ ඩොලර්ස් වලින් ප්‍රයිස් එක. හරිද? මේ යට තියෙන්නේ කාල සීමාව. හරිද? වසර වගේ කියන්නේ අවුරුදු ගණන් කාලය තමයි මේ පැත්තේ. කාලය සහ මිල. හරිද? මේ කොළ සහ රතු පාට තියෙන ඉරි කෑලි කියන එකට කියනවා සාමාන්‍යයෙන් කැන්ඩල්ස් කියලා. මේ එකකට කියනවා කැන්ඩල් එකක් කියලා. හරිද? ඒ වගේම මේක එක එක ටූල්ස් තියෙනවා. මේ තියෙන ටූල්ස්. හරිද? මේ ටූල්ස් වලින් අපිට මාකට් එකේ එක එක ඒවා ඩ්‍රෝ කරන්න පුළුවන්. හරිද? මේ මං කලින් ඇඳපු ඒ වගේකුත් තියෙනවා. සපෝට් සෝන් එහෙම ඇඳලා ට්‍රෙන්ඩ් ලයින් ඒ වගේ ඇඳපුවා තියෙනවා. ඉතින් මේක තමයි මාකට් එක. අපිට ඕන කොයින් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ Binance Exchange එකේ මොකක් හරි කොයින් එකක් හිතාගත්තා නම් අපි මේක පොඩ්ඩක් ඇනලයිස් කරලා බලුවා නම් හරි කියලා. ඔයාලට මේ උඩ පේනවා මෙතන BTC USDT. මම මේ ඉන්නේ Bitcoin වල chart එකේ. ඔයා හිතනවා ඔයාලට Ethereum ඕන කියලා. ඔයා මේක උඩ ක්ලික් කරලා මෙතෙන්ට ගිහිල්ලා Ethereum කියන කොයින් එක සිලෙක්ට් කරගන්න තියෙනවා. මෙතනින් අපිට අර කෙටි නම ටයිප් කරගන්න පුළුවන්. Ethereum කියන්නේ ETH. එතකොට ETH USDT.p කියලා ගන්නවා. මේ .p කියන එකේ වෙනස තමයි ෆියුචර් chart එක සහ ස්පොට් chart එක කියලා වෙනම එකක් තියෙනවා. මේ .p කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ෆියුචර් ට්‍රේඩින් කරනකොට ඇනලයිස් කරන්නේ. හරිද? ඒවත් තියෙන ඉස්සරහට ඔයාලට කියලා දෙන්න. මේ තියෙන්නේ Ethereum වල ෆියුචර් chart එක. හරිද? ඉතින් මේකෙත් අර ටිකම තමයි අර වගේ මේ පැත්තේ ප්‍රයිස් තීරුව. ඒ හැමදේම එකම විදියට මේ chart එක විතරයි වෙනස් වෙන්නේ. හරිද? මේ කැන්ඩල්ස් වලින් කියන්නේ මේ මිලෙහි හැසිරීම. හරිද? මම චූට්ටක් පැහැදිලි කරන්නම් මේ ලයිව් මාකට් එකේ දැන් තියෙන ප්‍රයිස් එකෙන්. දැන් ලයිව් මාකට් එකේ මේක තියෙන්නේ මේ Ethereum එකක් ඩොලර් 1969ක් වගේ වෙනවා. හරිද? 1969. හරිද? ඩොලර් 1969ක් වෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක ඉහළ යනකොට වෙන්නේ මේ කැන්ඩල් එක කොළ පාටින් උඩට උඩට හැදෙන එක. හරිද? ඒ වගේම මිල පහළ යනකොට රතු පාටින් කැන්ඩල් එක පහළට යනවා. මේක අර රතු කොළ විදියට ගියාම අර කියනවා ගොඩක් කට්ටිය රතු පාටින් මේ සෙල් ඕඩර්ස් දානවා, කොළ පාටින් බයි ඕඩර්ස් දානවා කියලා ඔය ගැම්බ්ලින් සීන් එකේ තියෙන ඔය වගේම දෙයක් තමයි එක එක ඒවා. ඒ හරි දැනුමක් නැතු. ඉතින් ඒක සූදුවක් විදියට කරොත් ඉතින් ඒ කියන්නේ මෙහෙමනේ අපි මේකේ මාකට් එක හොඳට ඇනලයිස් කරන්න ඕනේ. හරිද? ඇනලයිස් කරන්න එක එක ක්‍රම තියෙනවා. මම නිකන් කියන්නම් ටෙක්නිකල් ඇනලයිසිස් තියෙනවා, SMC තියෙනවා, ICT තියෙනවා. හරිද? ඒ වගේම එලියට් වේව් තියෙනවා. හරිද? SK තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා මේ මාකට් එක ඇනලයිස් කරන්න. ඉතින් ඒ වගේ ක්‍රම ඉගෙන ගන්න ඕන ඔයාලා. හරිද? ඉගෙනගෙන තමයි ඉතින් මේ ඇනලයිස් කරන එක හරියට ගන්න ඕනේ. හරිද? ඔයාලගේ ඇනලයිස් සාමාන්‍ය ඇනලයිස් කරන්නේ නැතුව මාකට් එකේ ඇවිල්ලා ඔහේ තියෙන කොයින්ස් මිලදී ගන්නවා නම් තමන්ගේ ළඟ තියෙන සල්ලි පාවිච්චි කරලා ඉතින් එතනද වෙන්නේ සූදුවක් වගේ දෙයක් තමයි. හරිද?
මෙතන සරල වෙන්නේ මාකට් එක ඔයාලට පේනවා මේ උඩට යනවා ඒ පහළ යනවා ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙන මාකට් එක අතීතේ ඉඳලා ගත්තයින් පස්සේ හරිද ඉතින් මෙතන සරල වෙන්නේ මම ඔයාලට කිව්වා ඩු මිලකදී ගන්නවා වැඩි මිලකදී විකුණනවා හරිද ඔයා හිතන්න මෙන්න මේ මෙතන ප්‍රයිස් එක හරිද මේ මෙතන මේ chart එකේ මෙතන ප්‍රයිස් එක තමයි ඩොලර් 1427ක් කියන්නේ මේ පැත්තේ තියෙන ප්‍රයිස් තීරුව එහෙම බලන්න පුළුවන් හරිද එතකොට 1427ක් ඒ වගේ ගාණක් තමයි වෙන්නේ. හරිද? හරියටම බැලුවොත් 1000 ගාණටම බලමුකෝ අපි. 1395ක් වගේ. ඔව් 1395ක් වගේ. හරිද? ඉතින් ඒ වගේ ප්‍රයිස් එකකින් අපි අරගන්නවා ඊළඟට වෙළඳපොළ මිල ඉහළ යනවා. හරිද? මේ වගේ ඉහළ ගියන් පස්සේ අපිට විකුණන්න පුළුවන්. හරිද? එතකොට අර 1300 ගානට ගත්ත එක මේ 4900 ගානට විකුණන්න පුළුවන්. එතකොට ඔයාලා හිතන්න ඩොලර් කීයක ලාභයක් තියද කියලා. හරිද? මේ ලොකු කොයින් වල මේ ගනුදෙනු කරනවා නම් අපිට ලොකු ප්‍රමාණවලින් ඩොලර්ස් ඕනේ. හරිද? ඒ නිසා තමයි අර චූටි කොයින් තියෙන්නේ. අපි නිකමට යමු. ඩෝප් කියලා කොයින් එකක් තියෙනවා. අපි ඒක චුට්ටක් බලමු. හරි. ඉතින් මේ තියෙන්නේ ඩෝප් කොයින් එකේ chart එක. හරිද? මේකේ කොයින් එක වර්තමාන වටිනාකම ගත්තොත් ඩොලර් 0.1.19යි වගේ හිම ප්‍රයිස් එකක් තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේ තියෙන ප්‍රයිස් එකකින් මිලට අරගෙන මාකට් එකේ ප්‍රයිස් එක උඩට ගියායින් පස්සේ විකුණන්න. එතකොට ඔයාලට ඒකේ ලාභය තියෙන. මෙතන අපිට එක කොයින් එකක් නෙමෙයි කොයින් ඕන තරම් ගන්න පුළුවන්. අපිට සල්ලි තියෙනවා. හරිද? අපිට තියෙන කැපිටල් එක මත ඒක තීරණය වෙනවා. හරිද? පළවෙනිම දේ මේ මාකට් එක හොඳට ඇනලයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇනලයිස් කරන්න නැතුව මේක ආවට ගියාට බයි කරලා සෙල් කරන්න ගියොත් අනිකර මේක සූදුවක් වගේ තමයි. තියෙන සල්ලි ටික ඔයාලට නැති වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේක ඉස්සෙල්ලා මේක හරියට කරනවා නම් ඉස්සෙල්ලා හරියට ඉගෙන ගන්න. ඉගෙනගෙන මේකට එන්න අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. මම එක වගකීමෙන් කියන්නේ පළවෙනි එක හොඳ දැනුමක් තියෙන්න ඕන. දෙවෙනි එක අනිවාර්යෙන් හොඳ ඉවසීමක් තියෙන්න. හරිද? මේකේ දැන් මේ මාකට් එකේ ස්පොට් ට්‍රේඩින් කරන්න ගත්තොත් සාමාන්‍යයෙන් අපිට ලොකු දේවල් ඕනේ. අපිට සපෝට් රෙසිස්ටන්ස් අඳින්නේ කොහොමද? ඒ වගේ දේවල් ටිකක් ඉගෙන ගත්තා නම් ලොකුවට ප්‍රොෆිට් කරන්න පුළුවන් මේ වගේ මාකට් එක. ලොකු දේවල් නෑ මේකේ අර ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්න. තියෙන දේවල් සාමාන්‍යයෙන් අර තියෙන සාමාන්‍ය දේවල් ඉගෙන ගත්තත් ඔයාලට මේකෙන් ලොකු ගේමක් ගහන්න පුළුවන්. දැන් මෙතන සාමාන්‍යයෙන් මම නිකන් නෝමල් ඔයාලට කියලා දෙන්න. මම දැන් සපෝට් රෙසිස්ටන්ස් කියන්නේ ඒ ඔක්කොත් ඔයාලා දන්නේ නෑනේ. මෙන්න මේ වගේ එකක් තමයි සාමාන්‍යයෙන් අන්න මම ඔයාලට අර කලින් ඇඳලා තිබිලා තියෙන්නේ. හරිද? මම කලින් ඇඳපු එක හයිට් කරලා තිබ්බේ. දැන් මේ තියෙන්නේ මේ සපෝට් සෝන් එක. හරිද? ඉතින් මේ සපෝට් සෝන් එක මම අඳින්න ගියේ. දැන් අර මම මෙතනින් හයිට් කරන්න පුළුවන්. මම හයිට් කරලා තිබ්බේ. මේ එකක් ඩ්‍රෝ කරනකොට මෙතන හයිට් කරපු එක ආයන් හයිට් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම කලින් අඳින්න ගියපු සපෝට් සෝන් එක. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රයිස් එකකින් අපිට සාමාන්‍යයෙන් දැන් මාකට් එකේ තියෙන මේ වගේ ප්‍රයිස් එකකින් අපිට ඩොග් කොයින් බයි කරන්න පුළුවන්. හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. හරිද? ඉතින් මෙතනින් බයි කරලා අපිට මේ වගේ මාකට් එක අප් වුණායින් පස්සේ විකුණන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ මේකෙන් කියන්නේ මෙතන මේ මාකට් එක කොච්චර අප් වෙලාද කියලා අපිට බලන්න පුළුවන්. මේ වගේ එක ටූල්ස් තියෙනවා. හරිද? දැන් මේ ඉතලේ උඩට යනකොට අපිට මේ වගේ ලෙවල් එකක් આવොත් මාකට් එක 100ට 217කින් අප් වෙලා. හරිද? ඔන්න ඔය වගේ ගොඩක් ටූල්ස් තියෙනවා. මේ දේවල් අපිට ඇනලයිස් කරනකොට ඉගෙන ගන්න පුළුවන්. මේ දේවල් ඉගෙන ගන්නකොට ඉතින් ඔයාලට කැමති නම් අනිවාර්යෙන් මේ දේවල් හරියට ඉගෙනගෙන කරන්න. නැතුව ආවට ගියාට එක විදියට හොයලා බල නිකන් කරන්න යන්න එපා. කවුරුවත් කිව්ව පළියට අනිවාර්යෙන් හොඳට ඉගෙනගෙන කරනවා නම් කරන්න. හරිද? අපි ඉස්සරහට යමු. ෆියුචර් ට්‍රේඩින් යන වෙළඳපොළ තත්ත්ව විශ්ලේෂණය කරමින් අනාගතයේදී වෙළඳපොළේ මිලේ සිදුවන වෙනස් වීම් හඳුනාගෙන ට්‍රේඩ් කිරීමයි. එනම් මෙය වෙළඳපොළ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර අනාගත මිල වෙනස් වීම් පිළිබඳ තීරණ ගනිමින් කරනු ලබන ට්‍රේඩින් මෙතඩ් එකකි. මෙය ස්පොට් ට්‍රේඩින් වලට වඩා අවදානම් සහගත වන අතර මනා දැනුමකින් හා සංයමයකින් යුතුව මෙය කළ යුතුය. ඉතින් ඕක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ හරියට මේ දේ ඉගෙනගෙන කරොත් ලොකු ගේමක් ගහන්න පුළුවන්. මේක අර දැනුමක් නැතුව කරන්න ගියොත් අනිවාර්යෙන් වෙන්නේ Taman දාන සල්ලිත් නැති වෙන එක තමයි. හරිද? නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව සාමාන්‍යයෙන් හරියට මේ දේවල් ඉගෙනගෙන කරනවා නම් අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. හරිද?
අපි යමු ඉස්සරහට මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා නැත්තම් advantages of cryptocurrency රජයක් හෝ බැංකුවක් මගින් පාලනය නොවීම. හරිද? මේ කියන්නේ මේ අපි කතා කරන්නේ ක්‍රිප්ටෝකරන්සි වල වැදගත්කම්. හරිද? රජයක් හෝ බැංකුවක් මගින් පාලනය නොවීම. හරිද? ඊළඟට තමාගේ මුදල් තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වීම. රජයක් පාලනය කරන්නේ නැත්නම් බැංකුවක් ඒ මුදල් පාලනය කරන්නේ නැත්නම් ඒ මුදල් තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරන්න අපිට අවස්ථාව තියෙනවා. අපිට ඕන වෙලාවට ගන්නවා, මිල වැඩි වෙන පස්සේ අපිට ඕන වෙලාවට විකුණනවා. හරිද? ඉතින් අපිට පූර්ණ අයිතියක් තියෙනවා මේක පාලනය කරන්න. ඒ වගේම ඉක්මනින් සහ කෙටි කාලයක් තුළ ලෝකයේ ඕනෑම තැනකට මුදල් ලැබීම සිදු කළ හැකි වීම. හරිද? මේකේ මේ ට්‍රේඩ් කරන එකට අමතරව අපිට පුළුවන් ඔය ට්‍රාන්සැක්ෂන්ස් කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ. ඒ වගේ මේකෙන් පුළුවන් මේ ලෝකේ ඕනම තැනකට මේ එක්ස්චේන්ජස් හරහා අපිට මේ ක්‍රිප්ටෝකරන්සි ගනුදෙනු කරන්න. හරිද? අපිට මුදල් වෙනකොට මේ ක්‍රිප්ටෝකරන්සි වලින් ගනුදෙනු කරන්න පුළුවන්. හරිද? ඒ වගේම බැංකුව ගිණුමක් නොමැතිවද ක්‍රිප්ටෝකරන්සි වලින් ගනුදෙනු කළ හැකියි. කිසිම බැංකු ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ක්‍රිප්ටෝකරන්සි වලින් ගනුදෙනු කරන්න. අපිට බැංකු ගිණුමක් අවශ්‍ය වෙන්නේ මේ USDT ඒ කියන්නේ සාමාන්‍ය අපිට රුපියල් වලින් ගනුදෙනු කරන්න බෑනේ. අපිට මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන්ම ඩොලර්ස් කියන දේ තියෙන්න ඕන. අපි ඒකට රුපියල් දීලා ඩොලර්ස් මිලදී ගන්න ඕනේ. හරිද? අන්න ඒ අවස්ථාවේදී තමයි මෙතන බැංකු ගිණුමක් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපිට මේ ක්‍රිප්ටෝ මුදල් විකුණලා අපිට රුපියල් විදියට අපේ ප්‍රොෆිට් එක අතට අරන් අපිට වියදම් කරන්න, අපේ දේවල් කරගන්න වියදම් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තැන් දෙකට ඇරෙන්න මේක තුනේ ගනුදෙනු කරන්න කිසිම දෙයකට මේ බැංකු ගිණුම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම බ්ලොක්චේන් ටෙක්නොලොජි එක නිසා සෑම විටම හැම ගනුදෙනුවක්ම ආරක්ෂාකාරී. හරිද? ඒ කියන්නේ මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක ගැන මම ඔයාලට කිව්වා ඉස්සරහට කියන්නම් කියලා. මේක ඉස්සරහ සෙෂන් වලදී කතා කරමු. මේක ලොකු දෙයක්. මේක මේ චූටියට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේවා හරියට ඉගෙන ගන්න ඕන. මේ දේවල් හරියට දන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ඉතින් මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකේ ගේමක් ගහන්න බෑ ඇත්තටම. හරිද? ඒ නිසා මේ හැමදේම හරියට ඉගෙන ගන්න ඕන. හරිද? ඉතින් ඊළඟ එක සීමිත සැපයීමක් පවතින නිසා උද්ධමනකාරී අවස්ථාවලදී පවා ගැටලුවකින් තොරව ගනුදෙනු කරන්න පුළුවන්. ඔක විශේෂ කාරණයක්. සාමාන්‍යයෙන් ලංකාවේ උද්ධමනයක් තියෙනකොට මුදල් වලට මොකද්ද වෙන්නේ? උද්ධමනයක් තියෙනකොට මුදල් වල වටිනාකම අඩු වෙනවා. හරිද? සාමාන්‍යයෙන් දැන් අවුරුදු 10කට විතර කලින් රුපියල් 1000කින් කරන්න පුළුවන් දේවල් දැන් කරන්න පුළුවන්ද? වර්තමානයේ බෑ. හරිද? දැන් රුපියල් 1000කට ඒ කරපු දේවල් වලින් 10න් පංගුවක්වත් කරන්න බෑ. හරිද? ඉතින් ඒ වගේ තමයි කාලයත් එක්ක මුදල් වල තියෙන වටිනාකම අඩු වෙනවා. ඒකට හේතුව තමයි මේ උද්ධමනය කියන්නේ. හරිද? අසීමිත ලෙස භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යන එක තමයි උද්ධමනය කියලා කියන්නේ. ඉතින් එහෙම වෙනකොට මේ මුදල් වල තියෙන වටිනාකම අඩු වෙනවා. නමුත් මේ ක්‍රිප්ටෝකරන්සි වල එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ක්‍රිප්ටෝකරන්සි නිතරම මිල අඩු වැඩි වෙනවා. මොකද ඉල්ලුම සැපීම අනුව වටිනාකම වැඩි වෙන දෙයක්. ඒ නිසා මේකේ ඒ මුද්දමනකාරී අවස්ථාවලදී ගැටලුවකින් තොරව ගනුදෙනු කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔබගේ වොලට් එකේ තියෙන ඒ කියන්නේ අපිට මේ මුදල් දාගන්න වොලට් එකක් ඕන. වොලට් එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සල්ලි දාගන්න අපි පර්ස් එකේනේ. ඒ වගේම මේ ක්‍රිප්ටෝ මුදල් අරගන්න ඒවා අපිට දාලා තියෙන වොලට් එකක් ඕන. ඒකට කියනවා e-wallet කියලා. ඒ වොලට්ස් තියෙනවා අපිට ඒ වගේ දාලා සේව් කරලා තියාගන්න පුළුවන් ඕන වෙලාවට ගත්ත ගනුදෙනු කරා. හරිද? ඒක ඔක්කොම වෙන්නේ මේ ජංග මුද්‍රාකථන සහ පරිගණක ඔස්සේ. හරිද? අතින් කිසිම වෙලාවක අල්ලන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් මේ වගේ වොලට් එකක තිබෙන කොයින්ස් වල 100%ක් අයිතිය Taman සතුයි. Tamanට 100%ක් පාලනය කරන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි ක්‍රිප්ටෝකරන්සි වල තියෙන වැදගත්කම්. ඊළඟට දැන් ගොඩක් කට්ටිය මම අර කලින් කිව්වා වගේ ට්‍රේඩින් කියන්නේ ගැම්බලින් කියලා හිතනවනේ. ඒ කියන්නේ අර chart එක උඩට යනකොට අපි buy එකක් දාලා සල්ලි හොයනවා. chart එක පහළට යනකොට sell එකක් දාලා සල්ලි හොයනවා. ඒ වගේ මෝඩ මතයක් තමයි මේ ලංකාවේ දැන් ඇදිලා තියෙන්නේ. ඒකට හේතුව ওই ක්‍රිප්ටෝකරන්සි මූලික කරගෙන ගොඩාක් ස්කෑම්ස් ලංකාව ඇතුලේ හැදිලා තියෙනවා. හරිද? ඒ ඉතින් ලංකාවේ දැනුමක් නැති මිනිස්සු අල්ලගෙන මිනිස්සුම හූරගෙන කන්න තමයි වගේ දේවල් හැදිලා තියෙන්නේ. මිනිස්සු ගොඩාක් ඒකට අහු වෙලා සල්ලි නැති කරගෙන තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් නිසා ලංකාවේ ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ ට්‍රේඩින් කියලා කියන්නේ සූදුවක් කියලා. සූදුවක් නෙවෙයි මේක
මේ ට්‍රේඩින් කියලා කියන දේ ලෝකෙට ආවේ මේ ක්‍රිප්ටෝකරන්සි නිසා. මේ ක්‍රිප්ටෝකරන්සි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මොකටද දැන් මම මෙච්චරලා කියලා දුන්නා ඔයාලට මේ ක්‍රිප්ටෝකරන්සි මොකටද මේ ලෝකෙට ආවේ කියලා. මේ ව්‍යවහාරයේ තියෙන මුදල් වල තියෙන ගැටලු මග හරව ගන්න තමයි දියුණු වෙලා මේ ක්‍රිප්ටෝකරන්සි කියන දේ ආවේ. ඉතින් ඒක කිසිම අර මේ වංචාවක් එහෙම හිතන්න එපා, ස්කෑම් එකක් ඒ වගේ හිතන්න එපා. එහෙම හිතන්න හේතුව තමයි ලංකාවේ ගොඩක් අය ඔය ස්කෑම් කරනකොට මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක ගාව ගන්නවා. මොකද මේ ක්‍රිප්ටෝකරන්සි වලින් ගනුදෙනු කරනකොට ගොඩක් ආරක්ෂිතයි. ඒ දේවල් එක්ක මේ ස්කෑම් කරන කට්ටියන්ට ඒගොල්ලොන්ගේ වැඩ කරන්න පහසුයි. එයාලට ඒ කියන්නේ නීතිය පැත්තෙන් වුණත් ප්‍රශ්නයක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද හේතුව බැංකු ගිණුම් වල තිබුණොත් අදිස්සියවත් වැඩේ මාට්ටුණු ගමන් රජයට පවර ගන්නවා බැංකු ගිණුම් ටික. හරිද? එතකොට එතන ප්‍රශ්නයක් නේ. අන්න ඒ නිසා මේ ගොඩාක් දේවල් වලට මේ ක්‍රිප්ටෝකරන්සි පාවිච්චි කරන්නේ මේ වගේ දේවල් 100%ක් තමන්ගේ අයිතියේ තියෙන්නේ. තමන්ට පාලනය කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ට පවර ගන්න බෑ. අන්න ඒ දේවල් නිසා මේ ක්‍රිප්ටෝකරන්සි කියන නම පාවිච්චි කරලා ට්‍රේඩින් කියන නම පාවිච්චි කරලා ගොඩාක් ස්කෑම් මේ ලංකාව පුරා දැනට ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ වගේම තිබිලා නැති වෙලා තියෙන මිනිස්සු ගොඩාක් අහුවෙලා සල්ලි විනාශ කරගෙන තියෙනවා. ඉතින් අන්නේ හේතු නිසා තමයි මේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කියන එකේ නම ගොඩක් ඇත වෙලා තියෙන්නේ. කියන ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක සූදුවක්, මේක ස්කෑම් එකක් කියලා. හරිද? මම මේක තව ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් මේ ට්‍රේඩින් වලයි ගැම්බ්ලින් වලයි තියෙන වෙනස තමයි ට්‍රේඩින් කියන්නේ හොඳ නොලෙජ් එකක් එක්ක හොඳ මාකට් ඇනලයිස් එකක් එක්ක කරන දෙයක්. හරිද? ඒ වුණාට සූදුවක් එහෙම නැත්නම් ගැම්බ්ලින් කියලා කියන්නේ ඒක තමයිගේ වාසනාව මත පදනම් වෙන දෙයක්. හරිද? ඒකට යම්කිසි මුදලක් අපි දාලා අපි ඔට්ටු අල්ලනවා වගේ දෙයක් කරන්නේ මේක දිනයි කියලා. ඒක දිනුවේ නැතුනොත් අපිට සල්ලි නැහැ. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි මේ කිසිම ඒකෙදි කිසිම ඇනලයිස් එකක් කරන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ. කෙලින්ම තමන්ගේ වාසනාව. හරිද? ඒ වුණාට මේ ට්‍රේඩින් කියන එක හොඳ මාකට් ඇනලයිස් එකක් එක්ක හරිද? ලෝකෙ තියෙන ෆයිනෑන්ෂියල් තත්ත්වය කියන්නේ ලෝකෙ තියෙන ආර්ථික තත්ත්වය හොඳට විශ්ලේෂණය කරලා රටවල් වල තියෙන දේවල් විශ්ලේෂණය කරලා ඒ දේවල් වලින් ගන්න තීරණ මත තමයි අපි මේ ට්‍රේඩින් කියන දේ කරන්නේ. හරිද? ඒකට හොඳ දැනුමක් ඕනේ. හරිද? දැනුමක් නැතුව කරනවා නම් ට්‍රේඩින් කියන එකත් ගැම්බ්ලින් කියන්න පුළුවන්. හරිද? හේතුව මොකක්ද? කිසිම දැනුමක් නැතුව මේ මාකට් එකේ උඩ යනකොට බයි කරනවා යට යනකොට සෙල් කරනවා නම් එතන තනි කර තියෙන්නේ ගැම්බ්ලින් එකක් තමයි. හරිද? කරන විදිය අනුව මේක ගැම්බ්ලින් එකක්ද එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් විදියට ට්‍රේඩ් කරන කෙනෙක්ගේ හොඳ ව්‍යාපාරයක්ද කියලා මේක තීරණය වෙනවා. හරිද? ඉතින් අනිවාර්යෙන්ම මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට එනවා නම් අනිවාර්යෙන්ම හොඳ දැනුමක් සහ හොඳ මෙහෙයවීමක් ඒ වගේම හොඳ ඉවසීමක් කියන එක තියෙන්නම ඕනේ. හරිද? මම ඊට වඩා මේක දික් කරන්න යන්නේ නැහැ. අපි ඊළඟට යනවා. ඔය මම මේකෙත් කියලා තියෙන ගැම්බ්ලින් කියන්නේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ කියන එක. උදාහරණ විදිහට ගත්තොත් මේ ගැම්බ්ලින් කියලා කියන්නේ කැසිනෝ ඒ වගේ ඒවා. අහලත් ඇතිනේ. ඔය කැසිනෝ ගැන එහෙම. ඕවා තමයි සාමාන්‍යයෙන් ගැම්බ්ලින් කියලා කියන්නේ. හරිද? ඉතින් ඒක කිසිම වෙලාවක ට්‍රේඩින් වලට සම්බන්ධ කරගන්න ඒක කරන්න හොඳ නැහැ. හරිද? හේතුව ට්‍රේඩින් කියන්නේ ගැම්බ්ලින් කරන විදිය අනුව තමයි ඒක ට්‍රේඩින්ද ගැම්බ්ලින්ද කියලා වෙනස් වෙන්නේ. හරි දැනුමක් එක්ක කරොත් අනිවාර්යෙන් ලොකු ගේමක් ගහන්න පුළුවන්. ඔන්න ඊළඟට අපි ඇවිත් තියෙනවා ආයමත් මුලට කියන්නේ මම කලින් ඔයාලට කොලම්බිය ස්ටොක් එක්ස්චේන්ජ් එක එහෙම නැත්නම් කොළඹ කොටස් වෙළඳපොළ ගැන කියලා දුන්නා. ඒ වගේම දැන් ක්‍රිප්ටෝ මාකට් එක ගැන කියලා දුන්නා. ඉතින් අපි දැන් මේ දෙක අතර තියෙන ගැලපීම් සහ නොගැලපීම් පොඩි සංසන්දනය කිරීමක් කරන්න තමයි යන්නේ. හරිද? ක්‍රිප්ටෝ මාකට් එක ගත්තොත් ලෝකයේ පුරාම ජනතාවට ගනුදෙනු කළ හැකියි. හරිද? කොලම්බිය ස්ටොක් එක්ස්චේන්ජ් එක. එහෙම නැත්නම් කොළඹ කොටස් වෙළඳපොළ ගත්තොත් ලංකාව තුල පවතින සමාගම් වල කොටස් පමණක් මෙහි ගනුදෙනු වෙනවා. එතකොට මේකෙදි ලෝකේ හැම කෙනාටම මේකේ ගනුදෙනු කරන්න බෑ. මේකේ ලංකාවේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාට විතරයි මේකේ ගනුදෙනු කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක ලංකාවේ දෙයක් නේ. ඉතින් පිට රටයට ආයෝජනය කරන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. හරිද? ඒක තමයි මේ කියන්නේ. ක්‍රිප්ටෝ මාකට් එක හිම නෑ. මේක ඉන්ටර්නැෂනල් කරන්සි මාකට් එක. මේක ලෝකේ ඕනම කෙනෙක්ට මේකේ ගනුදෙනු කරන්න පුළුවන්. හරිද? ඊළඟට ක්‍රිප්ටෝ මාකට් එක ගැන කතා කරද්දී මේක ඩිජිටල්. හරිද? ඩිජිටල් කරන්සි එකක්. හරිද? ඩිජිටල් කරන්සි එකක් තමයි මේකෙදි ගනුදෙනු වෙන්නේ.
හරිද? කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක ගත්තොත් මේක සමාගම් වල කොටස් තමයි ගනුදෙනු වෙන්නේ. සමාගම් වල කොටස් වල අයිතිය. ක්‍රිප්ටෝ මාකට් එකේ ඩිජිටල් කරන්සි එක අයිතිය. හරිද? එතකොට ක්‍රිප්ටෝ මාකට් එකේ ඊළඟ එක තමයි මෙහිදී කොයින් වල අයිතිය හිමි වෙනවා. ඊළඟට කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක ගත්තොත් ඒක සමාගමේ අයිතිය හිමි වෙනවා. හරිද? සමාගමේ අයිතිය හුවමාරු වෙන එක තමයි වෙන්නේ. ඊළඟට ක්‍රිප්ටෝ මාකට් එකේ මේ ඩීසෙන්ට්‍රලයිස් වෙයි එනම් රජයක් විසින් පාලනය නොකරයි. හරිද? මේක සෙන්ට්‍රල් බැංක් එකක් හෝ රජයක් විසින් පාලනය කරන්නේ නැහැ මේ ක්‍රිප්ටෝ කියන එක. හැබැයි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන මේ කොටස් හරිද? ඒක රජයේ නියාමනය යටතේ පාලනය වෙන. රජයේ යටතේ පාලනය වෙන එකක් තමයි මේ කොළඹ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. හරිද? ඉතින් ඊළඟට ක්‍රිප්ටෝ මාකට් එක පැත්ත ගත්තොත් පැය 24 පුරාම මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන්න පුළුවන්. අපිට රෑද දවල්ද ඕනම වෙලාවක අපිට මේකේ ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක ගත්තොත් සාමාන්‍ය රජයේ නිවාඩු දවස්, පොය දවස් වගේ දවස් වලට ඊළඟට විශේෂ නිවාඩු දවස් වගේ වෙලාවලට මේක ඕපන් නෑ. ඒ වගේම රැට නෑ. මේක සාමාන්‍යයෙන් උදේ 8 ඉඳලා හවස 1:00 2 වගේ ටයිම් එකක් අතර විතරයි මේක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේ කාල සීමාවක් තියෙනවා. ඒ වුණාට ක්‍රිප්ටෝ මාකට් එකේ හිම දෙයක් නැහැ. හරිද? ඒ වගේම වෙළඳපොළෙහි ක්‍රිප්ටෝ මාකට් එක ගැන ගත්තොත් වෙළඳපොළෙහි වොලටිලිටි එක සාපේක්ෂව වැඩි. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට වඩා මිල උච්චාවචනයන් වැඩි. අන්න ඒක නිසා තමයි මේක නිතරම අපිට ලාභ ලබන්න පුළුවන්. හරිද? කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක ගත්තොත් සාපේක්ෂව වෙළඳපොළ වොලටිලිටි එක අඩුයි. වෙළඳපොලේ මිල උච්චාවචන අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා චුට්ටක් හිතන්න සාමාන්‍ය ලංකාවේ මේ කොටස් වෙළඳපොළ ගත්තොත් අපිට කාලයක් යනවා ලොකු ෆන්ඩ් එකක් දාන්න පුළුවන් නම් අපිට මේකේ ලොකු විදියට සාමාන්‍ය ප්‍රොෆිට් කරන්න පුළුවන්. කොළඹ කොටස් වෙළඳපොලේ. හරිද? චූටියට පටන් ගන්නවා කියලා රුපියල් 5000ක් දාලා අපිට ලක්ෂ ගණන් හොයන්න බෑ. හරිද? තේරෙන්නේ නැතිනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. හරිද? ඉතින් ක්‍රිප්ටෝ මාකට් එකේ සාමාන්‍යයෙන් ඔය ට්‍රේඩ් කරන ක්‍රම තියෙනවා ෆියුචර් ට්‍රේඩින්, ස්පොට් ට්‍රේඩින්. ඔය ෆියුචර් ට්‍රේඩින් කියන එක හරියට මාකට් ඇනලයිස් එකක් ඇතුව කරොත් ඒක සමහර විට ඒක මෙහෙමයි. හරිද? ඒක තමන් ඇනලයිස් කරන විදිය සහ තමන්ට තියෙන දැනුම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හරි ඇනලයිස් එකක් එක හරි දැනුමකින් හරියට වැඩේ කරොත් සමහර විට ඔයා දාන්නේ කීයද ඒ ගාන එතනින්ම ඔයා බිලියන කෙනෙක් වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි හරියට නොදැන කරොත් අර අල්ලපුවත් නැහැ පය ගහපුවත් නැහැ වගේ මුකුත්ම නැති වෙලා යනවා. අපිට සාමාන්‍යයෙන් එක්කෝ බැංකුවක දාගන්න තිබ්බ සල්ලි ටික එහෙම නැත්නම් අපිට මොනවා හරි කරලා වියදම් කරන්න තිබ්බ සල්ලි ටික ඔය ගොඩක් කට්ටිය කරනවා මේ තමන් ගාව තියෙන රත්තරන් බඩුව නම් උකස් කරලා ඉවරලා ඒ සල්ලි දානවා ක්‍රිප්ටෝ මාකට් එකට. හරිද? ඉතින් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඊළඟට තව තියෙනවා වාහන විකුණලා සල්ලි දානවා. එහෙම කරපු කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. හරිද? මේ ක්‍රිප්ටෝ මාකට් එක කියන්නේ අවදානමක් තියෙන හැබැයි හරි දැනුමක් එක්ක කරොත් අනිවාර්යෙන් ලොකු ගේමක් ගහන්න පුළුවන් තැනක් තමයි මේ ක්‍රිප්ටෝ මාකට් එක කියලා කියන්නේ. හරිද? හරි ළමයි. ඉතින් මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මේ ක්‍රිප්ටෝ මාකට් එක සහ කොටස් වෙළඳපොළ ගැන. ඉතින් මං හිතනවා ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලාද. ඉතින් වැඩේට සෙට් වෙලා කරන්න කැමති කට්ටිය ඉන්නා නම් අනිවාර්යෙන් අපේ කමියුනිටි එකේ ඉන්න කට්ටිය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ඒ වගේම කමියුනිටි එකේ නැති අය කවුරු හරි මේක බලනවා නම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කමියුනිටි එකේ link එක. ඉතින් ඕන කෙනෙක්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක්ට අපේ VIP සිග්නල් සර්විස් එක තියෙනවා. ඒ වගේම අපි ටීම් එකක් විදිහට අපේ සෙට් එකක් එක්ක ට්‍රේඩින් කරන ආසාවෙන් ඉන්න අයට ට්‍රේඩින් කියලා දෙනවා. ඉතින් ඔන්න ඔයාලටත් අපිත් එකතු වෙලා ට්‍රේඩින් ඉගෙනගෙන හරියට ගේමක් ගහන්න පුළුවන් ලෙවල් එකට එන්න අපි උදව් කරනවා. ඉතින් කැමති කෙනෙක්ට අපි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පහළ මම contact number එකක් දාලා තියන්නම්. ඉතින් මේක අලුත් channel එක. ඔයාලට මේ channel එක subscribe කරලා ඔයාලට එකතු වෙන්න පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම. හැමදාම ඔයාලට මාකට් අප්ඩේට් වල ඉඳලා ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් වීඩියෝ එක දීප් කරන නිසා අපි නතර කරන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.